साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ අපි මේ උත්තම ධර්මානුශාසනාව ඊටාම ගෞරවයෙන් මේ මොහොතේ සිදු කරනු ලබන්නේ ගෞතම සංදේශනා YouTube නාලිකාව හරහා ඒ වගේම වල්පොල ගෞතම තේරෝ Facebook පිටුව හරහා සජීවීව සිදු කරන දායකත්ව ධර්මානුශාසනාවක් විදිහටයි. ඉතින් අද ධර්මානුශාසනාවට පින්බර දායකත්වයෙන් එකතු වෙන්නේ දකුණු කොරියාවේ සේවයෙන් නියුතු ගොකරැල්ල පහලගම ගොඩගම පදිංචි පින්වත් හසිත නුවන් ජයවර්ධන මහත්මයා විසින්. එතුමා ඊටාම ගෞරවයෙන් මේ උතුම් දායකත්ව ධර්මානුශාසනාව සඳහා පසුගිය 4 වෙනිදාට ඉදිච්ච එතුමගේ පින්බර ජන්මදිනය නිමිති කරගෙන තමන්ගේ ජන්මදිනය වෙනුවෙන් ලෝකයාට ධර්ම දානය බෙදා දෙන්න එතුමාට අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ පින්බර අරමුණත් ඇති කරගෙන තමන්ගේ ආදරණීය ඩීජේ වයලට් චන්ද්‍රාවති ආදරණීය මෑනියන් ඒ සුජීවත්ව සිටින ඒ වගේම පරලොව ප්‍රාප්ත වෙච්ච තමන්ගේ ආදරණීය පියාණන් ඒ ජයවර්ධන පියාණන් ඇතුළු ඒ සියලු දෙනාටම තමන්ගේ මේ කල්යාණ වූ රැස් කරන සියලු පින හේතු වෙන අරමුණ ඇතුවයි සුජීවත්ව ඉන්න අම්මගේ දීර්ඝායුෂය නිරෝගී සුව පිණිස තමන්ගේ ආදරණීය මේ පරලොව යන්නට දුන තාත්තගේ පරලොව සැනසෙල්ල පිණිස මේ පින් හේතු වේවා කියන පින්බර අරමුණ ඇති කරගෙනයි මේ උත්තම ධර්මානුශාසනාවේ දායකත්වයට එකතු වෙන්නේ. ඉතින් ඒ සියලු සත් ප්‍රාර්ථනා සඵල වෙන්න මෙත් සිතින් සෙත් ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරනවා. දේශනාව අවසානයේදී අපි මේ පුණ්‍ය අනුමෝදනා සිදු කරමු. පින්වත්නි අද අපි වටිනා කාරණා ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනයේ වැඩපිළිවෙල මේ ශාසනය තුළ යෙදෙන ශ්‍රාවකයට මොන විදිහටද මේ මාර්ගය වැඩෙන්නේ කියන එක ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. මම නමුත් බොහෝ දෙනා තුළ දැකලා තියෙන්නේ යා යුතු වැඩපිළිවෙල තමන් අතින් විය යුතු මේ පුහුණුව ගැන නිවන පිණිස යමක් තමන් අතින් විය යුතුද ඒ තමන් වඩන මාර්ගය සම්බන්ධයෙන් කිසිම පැහැදිලිතාවයක් නැතුව හරිම අවිනිශ්චිත විදිහට බොහෝ දෙනා අපිට පේනවා සාසනික වශයෙන් අරමුණක් නැති අයාලේ ඔහේ හැසිරෙන ශ්‍රාවක පිරිසක් බහුතරයක් බෞද්ධයන් අතරේ. ඒ කියන්නේ තේරෙන විදිහට මෙහෙම කිව්වොත් නිවන් දකින්නත් ඕනේ. හැබැයි කොහෙන්ද පටන් ගන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කොහොමද මේක යන්න තියෙන්නේ? එම පැහැදිලි නැහැ. හැබැයි ඇහුවොත් මොකද්ද නිවනට මඟ කියලා කියයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක කියයි. අවබෝධ කරන්න තියෙන මොකද්ද ඇහුවොත් චතුරාර්ය සත්‍ය. එහෙම කියයි. එතකොට
සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනේ එක එක විදිහට වචන දාලා මේක කියයි. හැබැයි ඒ කියන බහුතරයක් ඇතුලේ කොතනින්ද පටන් ගන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන හරියාකාර නිශ්චිත පැහැදිලි භාවයක් නැතිකම නම් මම දකිනවා පින්වත්නි. ඒ කියන්නේ ඒක ඊටාම තදටම අපිට පේන දෙයක් තමයි බොහෝ දෙනා මම මොකද්ද කරන්න ඕනේ මං යා යුතු මාර්ගය මොකද්ද කියලා පැහැදිලි නැති නිසාම ඒ අය සමහරලාට තමන් මේ ධර්ම මාර්ගය තුල යන බව දන්නෙත් නැහැ. මං යන බව දන්නෙත් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ ඒක මම ඔබට පස්සේ කියද්දි තේරෙයි. තමන් පුහුණුව පටන් අරන් තියනවා. හැබැයි පටන් අරන් කියන එක ගැනවත් අවබෝධයක් නැහැ. අවබෝධයක් නැත්නම් කොහොමද පටන් අරන් තියෙන්නේ කියලා තව කෙනෙක්ට ප්‍රශ්නයක් එයි. ඒක අපි සාකච්ඡා කරමු. සරලවම අද අපි මේ දේශනාවේ කතා කරනවා ඔබට මේ නිවන් මාර්ග සම්බන්ධ පැහැදිලි භාවයක් හදලා දෙන්න වටිනා සූත්‍රයක එක මේ ඡේදයක් අපි උපුටා ගන්නවා පරිච්ඡේදයක් සූත්‍රයකින් මේ සූත්‍රය අංගුත්තර නිකායේ සඳහන් වෙන අවිජ්ජා සූත්‍රය අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන අවිජ්ජා සූත්‍රය. මේ අවිජ්ජා සූත්‍රයේ පැහැදිලි කරන මුළු සූත්‍රෙම්ම පොඩි කොටසක් උපුටා අරගන්නවා අද මේ දේශනාවට. අපි මේ දේශනාවට පෙර ආතුව ඔබට කියන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි සමහර අය උයන්න හරි ආසයි. ඒගොල්ලෝ උයන්න ආස උයන්න යම්කිසි දැක්මක් ඒ උයන එක සම්බන්ධයෙන් එයාට යම් විෂන් එකක් තියෙන හින්දා එයාට දැක්මක් තියෙනවා. කොහොමද උයන්නේ මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන අවබෝධයක් තියෙනවා. එහෙම නැති කෙනාට උයන්න තියෙන කැමැත්ත හරි අඩුයි පින්වත්නි. අන්න ඒ වගේ ඔබ හොඳට තේරුම් ගන්න නිවන් මඟ ගැනත් ඔබට පැහැදිලි දැක්මක් නැතුව කවදාකවත් මේ ගමන යන්න බෑ. ඒ නිසා කොහෙන්ද පටන් ගන්නෙ කවදා කොතනින්ද මොකද්ද කරන්න ඕනේ කියලා හරි පැහැදිලි භාවයක් නැතුව පින්වත්නි මේ ලැබිච්ච නිකන් ආයුෂ ටික නාස්ති වෙලා ගෙවිලා යනවා. ඉතින් ඒ නිසා තමයි හිතුවේ මේ කාරණා ටිකක් කතා කරන්න ඕනේ කියලා. අපේ මේ බෝධිපාක්ෂික ධර්ම අපි තුල දියුණු වෙන්න අවශ්‍ය කරන මූලිකව ඇති කරගන්න ඕන කරුණු මොනවද? ඒවා දැනටත් අපි තුල වැඩෙනවද? අපි දැනට යන වැඩපිළිවෙල ඇතුලේ අපිට කොච්චර දුරකට මේ ශාසනයේ දැන් තව කළ යුතු දේවල් තියෙනවද මේ මොහොතේ? අපිට ඒක කරන්න පුළුවන් ද බැරිද? ආදී අපි ගොඩාක් මේක පැහැදිලිව නිශ්චිතව තේරුම් අරගමු. මේක නිකන් ධර්ම දේශනාවක්ම කියලා හිතන්න එපා. මෙතනදී ඔබට ඇත්තටම මේක ධර්ම දේශනාවක් වුණාට අපි නිකන් සාකච්ඡා විදිහට කරමු. ඔබට මේක සජීවී දේශනාවක් බව මතක් කරනවා. ඒ නිසා ඕනම කෙනෙකුට අවස්ථාව තියෙනවා ගෞතම සංදේශනා YouTube නාලිකාව ඔස්සේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයටත් වල්පොල ගෞතම තේරෝ කියන Facebook පිටුව ඔස්සේ එකතු වෙලා ඉන්න අයටත් තමන්ට පුළුවන් අපි කතා කරන දේශනාව තුලින් ඔබේ හිතට යම් ගැටලුවක් පැන නගිනවා නම් ඔබට පුළුවන් මේ ප්‍රශ්නේ යොමු කරන්න සජීවීවම. ඒ සඳහා අවස්ථාව තියෙනවා කමෙන්ට් එකක් විදියට ඔබට පුළුවනි ඔබේ ප්‍රශ්නේ යොමු කරන්න. මට මෙතෙන්ට පැහැදිලිවම YouTube නාලිකාවේ යොමු කරන කමෙන්ට් එකක් දකින්න අවස්ථාව තියෙනවා. යම් කෙනෙක්ගේ ප්‍රශ්නයක් යොමු කරනවා නම් Facebook පිටුවෙත් ඒ වගේ තමයි ප්‍රශ්නයක් යොමු කරනවා නම් අපිට ඒක දකින්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා ඕන කෙනෙකුට ප්‍රශ්න යොමු කරන්න අවස්ථාව සජීවීවම ලැබිලා තියෙන බවත් මේ වෙලාවේ කියන්නට ඕනේ. අපි විශේෂයෙන් මෙතනදී මේ දේශාන් සෙනවිරත්න කියලා මහත්මයෙක් අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා බුදුන් ලංකාවේ කියන මතය ගැන කතා කරන්න කියලා. අරමුණක් තියෙනවද දේශනාවේ? විවිධ ප්‍රශ්න අහන්න එපා. අරමුණ තමයි මේ නිවන් මඟ ගැන
අපි කොහෙන්ද පටන් ගන්න ඕනේ කියන එක පිළිබඳව ඔබට පැහැදිලි අවබෝධයක් ඇති කරවන වටිනා සූත්‍ර පාඨයක් උපුටා ගන්නවා අංගුත්තර නිකායේ අවිජ්ජා සූත්‍රය ඇසුරෙන්. ඒ අලලා ඔබට ඇති වෙන ප්‍රශ්නයි සාකච්ඡා කරන්න ඕනේ. විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සු නිවන ගැන ඕන තරම් කතා කරනවා. ඒ වචනේ දැන් නිකන් හැල්ලුවටත් ඕන තරම් අරන් තියනවා. කාට හරි බයින්න ඕනුනත් තොට නිවන් සැප ලැබියන් කියලා කියන තරමට හරීම මෛත්‍රී සහගත වාක්‍ය ද්වේෂ සහගතව පාවිච්චි කරන තැනටත් පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට නිවන් සැප ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න හම්බෙනවා කියන්නේ පිටුවත් මේක හරියම මෛත්‍රී සහගතයි. කෙනෙක් කෙරෙහි ලෝකේ කරන්න පුළුවන් උත්තම ප්‍රාර්ථනීය තමයි උත්තම අතිශයින්ම මෛත්‍රී සහගත උත්තමම ප්‍රාර්ථනීය තමයි ඔයාට නිවන් සැප ලැබේවා කියන එක. ඉතින් ඒ මොකද මේ ලෝකේ පරම මේ වශයෙන් දුකෙන් නිදහස් වෙන්න තියෙන අවස්ථාවනේ. ඉතින් ඒ අවස්ථාව ඔබට ලැබේවා කියලා කෙනෙකුට එහෙම ප්‍රාර්ථනාවක් ඇති කරගන්න පුළුවන් කියන එක හරියම වටිනවා. හැබැයි වැඩේ තියෙන එක කරන්නේ තෝ මැරියන් කියන එක අදහස හිතේ තියාගෙන චේතනාව තියෙන එක. මැරියන් කියන්නේ මේ මැරුණ පෝස්ටරේට බැනර් එකට නිවන් සැප ලැබේවා කියන වචනේ දැකපු නිසා හිතනවා මේ නිවන් සැප ලැබෙනවා කියන්නේ මැරෙන එක කියලා. මැරිලා කොහේ හරි යන එකක් කියලා. ඒ හින්දා මැරියන් කියන එක කියා ගන්න ඕනකමට ද්වේෂ සහගතව පාවිච්චි කරන වචනයක් කළා. එතනත් තේරෙනවා මේ නිවන කියන එක ගැන තියෙන අවබෝධය හරිම අඩුයි. ඒක හින්දා නිවන කියලා වචනේ කොච්චර ඇහිලා තිබ්බත් අපි මේ සම්බන්ධයෙන් ඕනකම තිබ්බත් කොතනින්ද පටන් ගන්න ඕනේ කියන පැහැදිලි බව නැති නිසා මං හිතනවා ඔබ මේ දේශනේ ඊටාම සාවධානව අහගෙන ඉන්න. ඔබට මේ දේශනේ අවසන් වෙනකොට අපි මොකද්ද කරන්න ඕනේ කියන එක ගැන යම්කිසි මේ දැක්මක් ඇති කරගන්න අවස්ථාවක් ලැබේවි. අපි කිව්වා ඔබට අවිජ්ජා සූත්‍රය ඇසුරු කරගත්ත දහම් පාඩයක් තමයි අද දවසේ මේ දේශනාවට මාතෘකා කරගන්න කියලා. ඊට පෙර අපි සිහිපත් කරනවා සාමාන්‍යයෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් ධර්ම කරුණක් ඔබ ඊටාම ගෞරව සම්ප්‍රයුක්තව ඉගෙන ගන්නවා නම් ඒ හැමෝටම මේ ශාසනයේ අනිවාර්යෙන් ඇසුරු කරන්න ඕන ආශ්‍රයක් තියෙනවා. ඇසුරක් තියෙනවා අනිවාර්යෙන් කළ යුතු ඇසුරක්. අපි ඒ ඇසුරට කියනවා කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා. ඔබ දන්නවා මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන වචනේත් ඔය නිවන වගේම තමයි. ඇත්තරම බුදුරජාණන් වහන්සේගේ වචන රාශියක් තියෙනවා. අයන් ඉඳන් කියලා දෙන්න ඕන. කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන වචනේ කෙරෙහි තියෙන්නේ හරිම සමහරුන්ට ප්‍රාථමික විදිහේ මේ දැක්මක්. මොකද මම මේක කියන්නේ ඔය ඇත්තම අහලා ඇති පින්වත්නි කල්යාණ මිත්‍රයෙක් කියද්දී අපි මෙන්න මෙහෙම කරුණු 4ක් සාමාන්‍යයෙන් අහලා තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය. ඊට පස්සේ මේකත් එක්කම ඔබට තව වචනයක් මතක් වෙන්න ඕනේ. සද්ධර්මස් ශ්‍රවණය. යෝනිසෝ මනසිකාරය. ඉතින් මේ ටිකත් එක්කම කියන තව වචනයක් තමයි ධම්මානුධම්ම පටිපදාව.
ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට දැන් මේ වචන ටික අහලා තියෙනව බොන තරම් මේකට අපි කියනවා සෝතාපට්ටි අංග කියලා. සෝතාපට්ටි අංග. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝමනසිකාරී ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන මේ හතර මං හිතනවා සාමාන්‍යයෙන් මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටම හුරු අහලා තියෙන වචන ටික. පින්වත්නි ඔතන මේක දෙකට බෙදෙනවා. අපි මේකේ පොඩි පැහැදිලි කර ගැනීමක් කරමු. මෙන්න මේ පළවෙනි කාරණා ටික. ඔය දෙක. කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයයි කියන දෙක බාහිරින් අපිට ලැබෙන දේවල්. හරිද? බුද්ධ ශාසනයක් තියෙන කාලෙක අපිට බාහිරින් ලැබෙන දේවල්. මෙන්න මේ යෝනිසෝමනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි කියන දෙක අපි තමා තුළ ඇති කරගන්න දේවල්. එතකොට යෝනිසෝමනසිකාරය කවුරුත් අපිට බාහිරින් දෙන්නේ නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාව කවුරුත් බාහිරින් අපිට දෙන්නේ නැහැ. ඒ දෙක අපි තුළ ඇති විය යුතු දේවල්. කල්යාණ මිත්‍රයාගේ ඇසුර සහ සද්ධර්ම ශ්‍රවණය කියන එක අපිට අනිවාර්යෙන් බාහිරින් ලැබෙන්න ඕන දේවල් දෙකක්. ඒතර මෙතන දැන් දෙකක් බාහිරින් දෙකක් තමන් තුළින් නිසා අර නිකන් භාගයක් බාහිරින් හම්බෙනවා කල්යාණ මිත්‍රයා හින්දා ඊතුරු භාගය තමා තුළින් යෝනිසෝමනසිකාරය ඔස්සේ ඇති කරගන්න දෙයක් කියන එකට අර භාගේ කතාවක් මෙතන පේනවනේ. දැන් ඔන්න ඔය භාගේ කතාව නිසා ආනන්ද හාමුදුරුවන්ට දවසක් හිතෙනවා. මොකද දැන් මේ සෝතාපට්ටි අංග. ආනන්ද හාමුදුරුවෝ මේ කල්පනා කරනවා මේ ශාසනය තුල සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයා නිසා නේද මේ ශාසනය තියෙන්නේ කියලා. එතකොට භාගයක් කල්යාණ මිත්‍රයා නිසා කියලා. සම්පූර්ණයෙන්ම නෙමෙයි උන්වහන්සේට හිතෙන්නේ භාගයක්ම කල්යාණ මිත්‍රයා නිසා නේද කියලා. මොකද ඔතන හතරෙන් දෙකක් කල්යාණ මිත්‍රයා හින්දානේ. ඊතුරු දෙක තමන් තුළින්. ඊතුරු උන්වහන්සේ හිතුවා භාගයක් තමන් තුළින් භාගයක් කල්යාණ මිත්‍රයා නිසා කියලා. ඔක බුදුරජාණන් වහන්සේට කියනවා උන්වහන්සේ ස්වාමීනි මට හිතෙනවා මේ ශාසනයෙන් භාගයක්ම කල්යාණ මිත්‍රයා නිසා නේද කියලා කියනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආහා ආනන්ද මා හේවං ආනන්ද ආනන්ද හිම කියන්න එපා. මේ ශාසනයේ භාගයක් නෙමෙයි. කල්යාණ මිත්‍රයා නිසා සම්පූර්ණ ශාසනය තියෙන්නේ කියනවා. මේ ශාසනය සම්පූර්ණයෙන්ම මේ නිවන් මඟ කියන එක සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍රයා මත කියනවා. ඔබට ඔන්න ඔතන පුංචි කාරණයක් පැහැදිලි කරලා දෙන්නම්. දැන් උන්වහන්සේ සෝවාන් වෙලා හිටියත් මේ කාරණාවේදී ඇත්තටම හිතන්නේ ඔන්න ඔය මේ දෙකක් බාහිරින් ලැබෙන හින්දා තමයි භාගය කියලා හිතුවේ. හැබැයි ඔකෙදී කාටත් තේරුම් ගන්න පුළුවන් ලස්සන උපමාවක් අටුවාවේ විස්තර කරනවා. සමහර අය අටුවාව සම්බන්ධයෙන් අපි දරන මතය ගැන විවිධ අදහස් තිබුණා. අපි බොහොම ගෞරවයෙන් මේ අටුවාවේ ඇතැම් කරුණු මේ සූත්‍රවලදී සාකච්ඡා කෙරෙන බව ධර්මදේශන අහන අය කවුරුත් දන්නවා. මේ කාරණේ කියන තැනදිත් අටුවාව හරි ලස්සන උපමාවක් කියනවා. දරුවෙක් වෙනුවෙන් අම්මටයි තාත්තටයි බෙදෙන්න බෑ කවදාකවත් මේ දරුවාගේ මේ භාගේ මන් නිසා මේ භාගේ ඔයා නිසා කියලා. අම්මගේ මේ භාගේ තාත්තගේ මේ භාගේ කියලා දරුවාගේ කොහෙවත් බෙදන්න බෑ. අත් දෙකෙන් එක අතක් අම්මගේ අනිත් අත තාත්තගේ. එක කනක් අම්මගේ අනිත් කන තාත්තගේ. එක ඇහැක් අම්මගේ අනිත් ඇහැ තාත්තගේ. කියන්න බෑනේ පින්වත්නි. දත් වලින් මේ උඩු ඇඳේ දත් ටික අම්මගේ යටි ඇඳේ දත් ටික තාත්තගේ එහෙම කියන්න බෑ. මේ කකුල අම්මා නිසා මේ කකුල තාත්තා නිසා කියන්න බෑ. හැම තැනම අපි මේ ඇඟිල්ලක් ගත්තත් නියපොතක් ගත්තත් මේ සියල්ලම අම්මත් නිසා තාත්තත් නිසා. එතකොට තේරෙනවා භාග බෙදන්න බෑ වගේ මේක සම්පූර්ණයෙන්ම අම්මත් තාත්තත් දෙන්නගෙම 100%ක සහභාගීත්වයක් තියෙනවා. මුළු දරුවාගේ 100%ක් කොතනින් ඇහුවත්
අම්මා නිසාද නැද්ද කියලා ඔව් අම්මා නිසා. ඒ වගේම තාත්තා නිසාද කියලා හොත් 100%ක් ඔව් තාත්තා නිසා. අන්න ඒ වගේ තමයි මෙතනත් අපේ ඔය 100% කතාව අර අවිජ්ජා සූත්‍රේ කාරණාව අවසන් වෙනකොට ඔබට මේක පැහැදිලි කරගන්න ඊටාම පහසුවෙන් පුළුවන්. මොකද ඒක මං චූටි උදාහරණයක් ඉස්සලා නිකන් කියන්නම්කෝ. දැන් ඔන්න ඔබ හිතන්න කෙනෙක් ධර්මයේ ඇහුවට පස්සේ එයා ඒ ධර්මයේ ඔස්සේ තමන්ගේ හිත තේරුම් ගන්න දක්ෂ වෙනවා. මෙහෙම කියමු. ඔන්න නිතර ධර්ම දේශන අහන කෙනෙකුට තරහක් එනවා. ඒ කියන්නේ මොකක් හරි සමාජයේ දැකපු දෙයකට තරහක් එනවා. ඒ වෙනද තරහවට පස්සේ තරහ සම්බන්ධයෙන් මේක අකුසලයක්, මේකේ ආදීනව තියෙනවා, මේක දුරු කරන්න ඕනේ ඕවා හිතෙන්නේ නැහැ. තරහවට පස්සේ තරහට අදාළව ඊළඟට මොකටද යන්නේ ටක් ගාලා ප්‍රතික්‍රියාවකට ඒකට යනවා. හැබැයි දැන් මෙතෙන්දී අපි හිතමු ඔන්න තරහක් ඇති වුණා. මෙයා කල්පනා කරනවා මේ තරහ සම්බන්ධයෙන් අර කලින් Taman නිතරම අහලා තියෙන ඒ ධර්මයේ ඔස්සේ දැන් මෙයා හිතනවා. ඒ ධර්මයේ ඔස්සේ හිතනකොට යාට පුළුවන් වෙනවා තරහ දුරු කරගන්න. එතකොට එතන තරහ දුරු කර ගැනීම 100%ක් තමන් තුළින් කරපු දෙයක්. තරහ දුරු වෙන විදියට විමසපු එකක් තමන් තුළින් කරේ, විමසලා තරහ දුරු කර ගැනීමත් තමන් තුළින් කරේ. එතකොට ඔතෙන්දී දැන් ඔය ඇත්ත බලන්න හිතලා තරහ දුරු වෙන විදියට කල්පනා කරපු එක මෙන්න මේ යෝනිසෝ මනසිකාරයට අයිති. හරිද? ඒක යෝනිසෝ මනසිකාරය. එතකොට එතෙන්දී එහෙම කල්පනා කිරීම නිසා තරහ දුර වෙන විදිහට කල්පනා කරපු එක යෝනිසෝ මනසිකාරයේ ධර්මයේ ඔස්සේ කල්පනා කරපු එක එහෙම කල්පනා කරද්දී තරහ දුරු වුණානේ. ඒ දුරු වීම ධම්මානුධම්ම පටිපදාව වෙතෙන්දී. හරි. එතකොට දැන් ඔය දෙක Taman තුලින් කරගත්තේ කියලා පැත්තකට වෙන්න බෑ. ඕකට අනිවාර්යෙන් කල්යාණ මිත්‍රයාගේ උපකාරයක් තියෙනවා. ඇයි ඒ? එයාට එහෙම තරහ දුරු වෙන විදියට මේ යෝනිසෝ මනසිකාරය පවත්වන්න පුළුවන් උනේ එයා අහලා තියෙන සද්ධර්ම ශ්‍රවණය නිසා. ඒ අහපු සද්ධර්මයේ ඔස්සේ තමයි යාගේ කල්පනාව හැසිරෙන්නේ. ඒතර ඒ සද්ධර්මය යාට ඇහුනේ කල්යාණ මිත්‍රයාගේ අසුර නිසා. එහෙනම් අර තරහ දුරු වීම කියන එක පිටිපස්සේ කල්යාණ මිත්‍රා ආශ්‍රිත උදව් වෙලා තියෙනවා. කල්යාණ මිත්‍රයාගෙන් ලැබිච්ච සද්ධර්ම ශ්‍රවණිත උදව් වෙලා තියෙනවා. ඒ සද්ධර්මයේ ඔස්සේ තමන් කල්පනා කිරීම, මානසිකාරය කිරීමත් උදව් වෙලා තියෙනවා. එතකොට ඒ තරහ දුරු වීම ධම්මානුධම්ම පටිපදාව වෙලා තියෙනවා. දැන් බලන්න එතකොට ධම්මානුධම්ම පටිපන්න වීම දක්වා එනකොට මේ කාරණා හතරම මේක පිටිපස්සේ තියෙනවා. එතකොට ඔන්න තමන් තුලින් තියෙන කරුණු දෙකට කල්යාණ මිත්‍රයාගේ පැත්තේ උදව් වෙච්ච හැටි ඔය කිව්වේ. ඊළඟට අපි මේකේ කල්පනා කරලා බැලුවොත් මේ අපිට දැන් කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරන්නත් තමන්ගේ පැත්තෙන් යම් නියෝජනයක් වෙන්න එපේ. කල්යාණ මිත්‍රයා කොච්චර හිටියත් තමන් කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න හිතක් නැඹුරු කරගත්තේ නැත්තම් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු වීමක් කියලා එකක් නැහැ. ඒ නිසා කල්යාණ මිත්‍රයා ආශ්‍රය කරනවා කියන එක පිටිපස්සේ තමන්ගේ කාර්යභාරයක් තියෙනවා. ඒ කල්යාණ මිත්‍රය ඇසුරු කරාට සමහරලාට සද්ධර්මය අහන්න නැතුව ඉන්න පුළුවන් ඔහේ. ඒතර සද්ධර්මය අහන්න තමන්ට ඕනකමක් එන්නත් තමාගේ පැත්තෙන් නැඹුරුවක් තියෙනවා. ඔන්න ඔය කරුණු දෙක නිසා කල්යාණ මිත්‍රය ආශ්‍රය කිරීම පිටිපස්සේ සද්ධර්ම ශ්‍රවණය පිටිපස්සේ තමන් ඉන්නවා. එතකොට අර ඒ අහගත ධර්මයේ ඔස්සේ තමන් අපේ හිතමු තරහක් ඇති වෙන තැන තරහ දුරු කරද්දී ඒ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම පටිපදාව පිටිපස්සේ කල්යාණ මිත්‍රය ඉන්නවා. එතකොට තමන්ගේ කරුණු දෙක පිටිපස්සේ කල්යාණ මිත්‍රය ඉන්නවා. කල්යාණ මිත්‍රයේ කරුණු දෙක පිටිපස්සේ තමන් ඉන්නවා. අන්න ඒ නිසා ඒ පැත්තට 100%ක් මේ පැත්තට 100%ක් විදිහට ඔක ඔය ඇත්තන්ට තේරුම් ගන්න වෙනවා පින්වත්නි. ඔන්න ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයාගේ මේ උපකාරය මේ බුද්ධ ශාසනයේ 100%ක්ම තියෙනවායි කියලා. තමන් තුලින් ඇති වෙන්න ඕන කාරණාවත් ඒතර 100%ක් කියලා තේරුම් ගන්න. දැන් අපි
මේ කාරණා හතර ගැන වුණත් සමහර අයට පැහැදිලි අවබෝධයක් නැහැ කියන එක අපි දන්නවා. ඇතැම් වෙලාවට පින්වත්නි අපි මේ කොච්චර ඔය ධර්මදේශන ඇහුවත් මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා ඇහුවොත් එම නුවණින් මෙනෙහි කිරීම කියලා සමහරවිට වචන ටික කියයි. හැබැයි මේ නුවණින් මෙනෙහි කිරීම කියන එක කොයි විදිහට සිද්ධ වෙන එකක්ද? තමන් මේ යෝනිසෝ මනසිකාරය දැන් මේ වෙනකොට පටන් අරගත්ත කෙනෙක්ද? තමන් යෝනිසෝ මනසිකාරය පටන් ගන්නවනේ කොතනද? මේ ධම්මානුධම්ම පටිපන්න වීමක් කියන්නේ මොකද්ද? කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේවා ගැන පැහැදිලි අවබෝධයක් බොහෝ දෙනාට අඩු නිසා අපි සරලව මේ ටිකත් සාකච්ඡා කරන්න මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා පින්වත්නි. මම කිව්වා ඔබට විශේෂයෙන්ම අද මේ කතා කරන කාරණාවට අවිජ්ජා සූත්‍රය ආශ්‍රය කරගෙන තමයි අපි මේ ඉඩ හදාගෙන තියෙන්නේ, මාතෘකා කරගෙන තියෙන්නේ. මම දැන් ඔබට පෙන්නනවා මේ අවිජ්ජා සූත්‍රය අද අපි කතා කරන්න මොන කොයි පරිච්ඡේදේ කොටසද වෙන් කරගන්න කියලා. දැන් පේනවා ඇති ඔබට මේ වෙලාවේ තිරේ දිස් වෙනවා මේ සූත්‍රයට අදාළ කොටස. එතකොට මෙතෙන්දී හැමෝටම කියවන්න පුළුවන් තිරේ පේන මේ පාලි කොටස. ඉතිකෝ භික්කවේ සප්පුරිස සංසේවෝ පරිපූර්ණෝ සද්ධම්ම සවණං පරිපූර්ණේති. මේකේ තේරුම මහණෙනි මේ අයුරින් සත්පුරුෂයන්ගේ ඇසුර සිද්ධ වෙනකොට පිරිපුන් වීමෙන් කියලා කියන්නේ සත්පුරුෂයාගේ ඇසුර සිද්ධ වෙනකොට සද්ධර්මයට සවන් දීමත් සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ මේ කාරණේ හරි ගැහුනොත් ඊළඟ එකත් හරි ගැහෙනවා. එතකොට කල්යාණ මිත්‍රයා මේ සත්පුරුෂයන්ගේ ඇසුර කියන එක ලැබෙනවා කියන්නේ යාට සද්ධර්මය අහන්න හම්බෙනවා කියන එකයි. සද්ධම්ම සවනම් පරිපූර්ණං සද්ධම් පරිපූර්ණේති සද්ධා පරිපූර්ණා යෝනිසෝ මනසිකාරං පරිපූර්ණේති. ඔබට මේ රතු පාටින් කොටුවක් ඇඳලා තියෙන ටික වෙනම පේනවා ඇති. ඊළඟට නිල් පාටින් තියෙනවා තව කොටුවක් ඇඳලා, ඊටු ටික කොළ පාටින් කොටුවක් ඇඳලා තියෙනවා. ඔන්න ඔය කොටු කරලා තියෙන ටික මං වෙන් කළේ අර සෝතාපට්ටි අංග හතර. ඒක සෝවාන් වීමට විතරක් නෙමෙයි, සෝවාන් වෙන්න ඒ හතරෙන්මයි සෝතාපන්න ඵලයටපත් වෙන්නේ. ඒ සෝවාන් වෙච්ච කෙනා අරිහත්ත්‍ය දක්වාම සිද්ධ වෙන්නේ ওই හතර තමයි. කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපදාව කියන මේ හතරම තමයි. එතකොට මෙතනදී පින්වත්නි ඔබට ඔය රතු පාට කොටුවෙන් කතා කරන කාරණාව කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා සද්ධර්මයේ ලැබෙනවා කියන එක තමයි උතන පෙන්වන්නේ. ඒ කියන්නේ පළවෙනි එකෙන් දෙවෙනි එකට එන ඊතලයක් ගැහුවා කියලා හිතන්නකෝ. ඒතර අන්නේ පළවෙනි කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රය කිව්වේ කල්යාණ මිත්‍ර ආශ්‍රයම තමයි. ඔන්න ඔය කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය ලැබෙන එක ඔය රතු පාට කොටුවෙන් අපිට පේනවා මේ අවිජ්ජා සූත්‍රයේ තියෙන සූත්‍ර කොටසේ. එතකොට ඒ සද්ධර්මය ඇහුවට පස්සේ හරි වටින තැනක් මේකේ පෙන්නනවා. යෝනිසෝ මනසිකාරය නිකන් එන්නේ නැහැ. හරිද? යෝනිසෝ මනසිකාරය එන්නේ කොහොමද? සද්ධම්ම සවනම් පරිපූර්ණං සද්ධං පරිපූර්ණේති. සද්ධර්මය අහන කෙනාට ශ්‍රද්ධාව වැඩෙනවා. ශ්‍රද්ධාව පූර්ණ වෙන්න ගන්නවා. එතකොට අන්නේ ශ්‍රද්ධාව ඔස්සේ තමයි සද්ධා පරිපූර්ණා යෝනිසෝ මනසිකාරං පරිපූර්ණේති. ශ්‍රද්ධාව ඔස්සේ තමයි ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය එන්නේ. දැන් ඔන්න ඔබට මේ සත්පුරුෂයන්ගේ සද්ධර්මය හැමදාම ඉඳලා හරියන්නේ නැහැ. දැන් මේක විශේෂයෙන්ම සමාජයේ සමහරලාට චෝදනාවක් විදිහට තියෙනවානේ. බණ නම් අහන ඕන තරම්. බණ නම් ඇහෙනවා ඕන තරම්. උදේ ඉඳන් රෑ වෙනකන් ඕන තරම් බණ ඇහෙනවා. අර සින්දුත් තියෙනවානේ. නිරන්තරේ ඇහුණට මේ බණ මිනිස්සු ඉන්නේ වනාන්තරේ කියලා කියනවනේ. එතකොට මන් දැක්ක දේ තමයි නිරන්තරේ බණහන ඉන්නව නේද? නිරන්තරේ ධර්මය අහන අය අපි ඇසුරු කරන හින්දා කියන්නේ. නිරන්තරේ ධර්මය අහන බහුතරයක්
ටිකින් ටික ඒගොල්ලන්ට ලැජ්ජ බය ඇති වෙනවා. ඒගොල්ලෝ කුසල් අකුසල් සම්බන්ධ බොහොම සංඥාවකින් ඒක තෝරා වෙන් කර ගනිමින් ප්‍රඥාවෙන් මොකක්ද ඇසුරු කරන්න ඕනේ මොකක්ද ඇසුරු නොකරන්න ඕනේ කියන එක ගැන අවබෝධයක් ඔවුන්ට ටික ටික එනවා. හරි. එතකොට නිතර ධර්මය අහන්න පුරුදු වුණා කියන තැනම එයා ටිකින් ටික මේ මාර්ගය ඉස්සරහට යන්න පටන් අරන් තිනවා. මම ඒක ඔබට මෙතන මේ සූත්‍රය ඇසුරෙන්ම පැහැදිලි කරලා ඔප්පු කරලා පෙන්නනවා. ඔය වනාන්තරයේ ඉන්න බහුතරය මට කියන්නකෝ සද්ධර්මයෙන් නිතර අහන අයද කියලා. දැන් මේකේ වෙලා තියෙන්නේ සද්ධර්මය නිතර ඇහුණට සද්ධර්මය අහන අය ඉන්නේ බොහොම ස්වල්ප දෙනයි. නිතර ධර්මයේ පුරුද්දක් විදිහට අහන අය ඉන්නේ බොහොම ස්වල්ප දෙනයි. ඉන් බැහැර පිරිසක් ඉන්නවා. කුලකයක් ඉන්නවා මේ කොටසට අයිති නැති. මේ අය තනිකර වනාන්තරේ ඉන්නවා. එතකොට වනාන්තරේ ඉන්න කට්ටිය පෙන්නලා එන කෙලෙස් වනාන්තරය කියමුකෝ. කෙලෙස් වලින් බරිත වෙලා කෙලෙස් වනාන්තරේ පිරිච්ච පිරිසක් ඉන්නවා. සද්ධර්මය අහන කෙනාටත් කෙලෙස් තියෙනවා. නැත්තේ නෑ. මොකද රහත් වෙච්ච පිරිසක් සද්ධර්මය අහන්න පටන් ගත්තා නෙමෙයිනේ. එයාටත් කෙලෙස් තියෙනවා. හැබැයි ඒ අය ඒ කෙලෙස් සම්බන්ධ සිහිනුවන පවත්වන්න පටන් අරන් තියෙන්නේ. සද්ධර්මයේ තුල තියෙන ආනිසංශයක් තමයි ශ්‍රද්ධාව ඇති වෙනවා යාට. සද්ධර්මයේ නිතර අහන්නේ ශ්‍රද්ධාව හින්දා. ඒතකොට ඒ ශ්‍රද්ධාව මොකද කරන්නේ? දැන් මේ සූත්‍රයේ කියන මේ කාරණේට අවධානය යොමු කරන්න. සද්ධා මේ නිල් පාට කොටුව. හරි. බලන්න මේ නිල් පාට කොටුව සද්ධම්ම සවණම් පරිපූර්ණං සද්ධම් පරිපූර්ණේති. සද්ධර්මය අහන්න පටන් ගත්ත කෙනාට මොකද වෙන්නේ? එයාට පින්වත්නි ශ්‍රද්ධාව එන්න පටන් ගන්නවා. සද්ධා පරිපූර්ණ යෝනිසමනසිකාරම් පරිපූර්ණති. එයා ශ්‍රද්ධාවට පස්සේ යෝනිසමනසිකාරය එන්න පටන් ගන්නවා. ඔන්න මේ දෙක අපි අනිවාර්යෙන් තේරුම් අරගන්න ඕන දෙයක් තමයි සද්ධර්මයේ නිතර අහන්න ගන්න කෙනා ගැන සමාජයට කිසි අයිතියක් නැහැ චෝදනා කරන්න. මොකද හේතුව දැන් මම දැක්කා සමහර මට කරුණ සහිතව පෙන්වන්න පුළුවන් ඇතම් මේ අධර්මවාදී අය අතරින් මේ එක්තරා පිරිසක් ඉන්නවා මේ සාමාන්‍ය සමාජයේ ධර්මය අහන ඒවට හැමදේටම විරුද්ධව විවිධ අවස්ථාවලදී කතිකා ඉදිරිපත් කරන පිරිසෙන් එක්තරා කෙනෙක් චීවරයක් දරාගත්ත කෙනෙක් වගාවට බර කෙනෙක් කියමුකෝ. මේ අය කියනවා මේ ඔය බණ හිටියා කියලා කවුරුවත් නිවන් දකින්නේ නැහැ කියලා. අපිට පැහැදිලිව පෙන්වන්න පුළුවන් ධර්මය අහමින් නිවන් දකින අයත් ඉන්නවා. ඒක අංගුත්තර නිකායේ විමුක්තායතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම තහවුරු කරලා තියෙනවා. ධර්මයේ කියද්දිත් මාර්ගඵල ලබන්න පුළුවන්, ධර්මයේ අහද්දිත් මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ ලැබෙන ක්‍රමෙත් පෙන්නනවා. ඒ අහන දේශනාවේ අර්ථ වැටහෙනකොට ඊළඟට ප්‍රමෝදය ඇති වෙන හැටි, ප්‍රමෝදය නිසා ඊළඟට මොකද්ද වෙන්නේ? මේ විදියට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව එක්ක යාගේ ඒ හිත තනිකර සමාහිත වෙනකොට ඒ ධර්මයත් එක්කම අහන දේශනාවත් එක්කම සමාහිත වෙනකොට ඒ දේශනාවේ අර්ථය එයාට අවබෝධ වෙන හැටි, මාර්ගඵල වලට ධර්ම ශ්‍රවණය තුලමපත් වෙන හැටි දේශනාවේ පැහැදිලිව විස්තර කරනවා විමුක්තායතන සූත්‍රය. බණ අහලා නිවන් දැක්ක කවුරුවත් නැහැ කියලා කියපු ප්‍රකාශ කරුණු සහිතව සාක්ෂි සහිතව පෙන්වන්න පුළුවන්කම ඇතුවයි මම මේ කියන්නේ. එහෙම කියනවා මේ අය. මේ වගා කරන අය නිවන් මඟ කියන්න ගිහිල්ලා මේගොල්ලන්ගේ මතේ තමයි මේ බණ ඇහුවා කියලා කවදාකවත් නිවන් දකින්න බෑ කියලා කියනකොට ඒ අය දන්නේ නැහැ නිවන් මඟට අයිතිකාරයක් තමයි ධර්මය අහන එක කියන එක. මේක මේ මාර්ගයට අයිති එකක්. නිවන් දැකපු අය බණ අහලා නැද්ද? බණ අහපු නැති කෙනෙක් නිවන් දැක්කද? අපි මෙතන බණ කියලා කිව්ව බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේමයි. එතකොට සමුතියෙන් කාටත් බණ කියනකොට ඔළුවට එනවනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයටයි කියන්නේ කියලා.
එතකොට මේ ධර්මය අහපු හැමෝම නිවන් දැක්කද? උත්තරේ නැහැ. එහෙම නීතියකුත් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහපු සියලු දෙනාත් මාර්ගඵල ලැබුවේ නැහැ. හරි. හැබැයි මාර්ගඵල ලැබුව සියලු දෙනාම ධර්මය අහුවද? ඔව්. ඒ ඉතින් ධර්මයක් නැත්තම් එයා කොහොමද පින්වත්නි අවබෝධ කරන්නේ ධම? කියන්නේ මේ ශාසනයේ ධර්මය අහන්න නැතුව කවුරු හරි කෙනෙක් නිවන් දකිනවා නම් එයා ශාස්ත්‍රුන් වහන්සේ වෙන්න ඕනේ. මොකද ශාස්ත්‍රුන් වහන්සේගේ තුල ගුරුපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම අවබෝධ කරන උත්තමයෙක්නේ. ඒ නිවන් දැකීම ශ්‍රාවකයෙකුට සාධාරණ කාරණයක් නෙමෙයි. ඒ නිසා සියලුම ශ්‍රාවකයෝ සද්ධර්ම ශ්‍රවණය ඔස්සේම තමයි නිවන් දකින්නේ. ඒ හින්දා සද්ධර්ම ශ්‍රවණයට නිନ୍ଦා පහස කරන්න අයිතියක් නැහැ. සද්ධර්ම ශ්‍රවණයේ කොච්චර කාලයක් කාලපරාසයකට සාකච්ඡා කරනවද ඇහෙනවද කියන එක ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. මොකද සද්ධර්මයේ කොතන දහන්නේ අහන කොච්චර හරි ඒක නිවන් මාර්ගට අදාළ කාරණාවක් නම් කතා කරන්නේ ඒ කාරණේ යාට නිවන පිණිස පියවරක් කර ඉස්සරහට යන්න උදව් වෙනවා. දැන් මේ වෙලාවේ මේ කියා දෙන දේශනාවත් හොඳට මතක තියාගන්න. මේ කතා කරන කරුණ ඔබේ නිවන පිණිස හේතු වෙන්නේ නැහැ කියලා පුළුවන් නම් චෝදනා කරන්න ඔප්පු කරලා පෙන්නනවා මේක නිවන පිණිස හේතු වෙන හැටි හොඳට මේ ටික අහගෙන ඉන්න. මේ කියන ඊටු ටිකත් හොඳට පැහැදිලිව අහගෙන ඉන්න. ඔන්න බලන්න ස්ටෙප් බයි ස්ටෙප් මේ නිවන කරා යන මාර්ගය තුළ පින්වත්නි මේක වැඩෙන හැටි පැහැදිලි කරගන්න ඔබට මේ සූත්‍රයේ මේ කාරණා ටික උදව් වෙයි. සත්පුරුෂයාගේ ඇසුර හම්බුණාට පස්සේ සත්පුරුෂයාගෙන් ධර්මය ඇහෙනකොට දැන් මේ සත්පුරුෂයාගේ ඇසුර කියන එක YouTube ඔස්සේ හම්බෙන්නත් පුළුවන්, Facebook ඔස්සේ හම්බෙන්නත් පුළුවන්, ගුවන්විදුලි නාලිකාවක් ඔස්සේ ඇහෙන්නත් පුළුවන්, රූපවාහිනියක් ඔස්සේ ඇහෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් පත්තර කොලයක් හම්බෙලා ඒ පත්තර කොලේ තියෙන දහම් ලිපියක් කියවලා වෙන්නත් පුළුවන්. කොතනක හරි ඔබට යෝනිසෝ මනසිකාරයට අවශ්‍ය ධර්ම පදයක් ඇහෙනවා නම් එච්චරයි කතාව. මේ නිවන් මාර්ගට උදව් වෙනවද නැද්ද කියන එක. එතකොට ඔය සද්ධර්ම ශ්‍රවණය කරන කෙනා හැමදාම බණහා හිටියට කෝ තමන් තුළ මාර්ගයේ වැඩෙන්න පටන් අරන් නැණේ කියලා චෝදනාවක් එනවනම් ඔන්න දැන් ඒක තේරුම් ගන්න මෙතන මේ කියන්න යන කරුණු ටිකත් එක්ක. බණහා හිටියට අවබෝධ කරන්න ප්‍රතිපදාව වඩන්න පුහුණුවක් කරා යන්නේ නැද්ද කියලා කවුරු හරි ප්‍රශ්නයක් අහනවා නම් මට ඔබට කියන්න තියෙන්නේ මෙන්න මේ ටික ඔබ තුළ තියනවාද කියලා බලන්න. තියෙනවා නම් ආය අමුතුවෙන් කවදද දැන් ඔය අහන බණ පුහුණු කරන්න පටන් ගන්න කියලා අහන කෙනාට ඔබට උත්තර දෙන්න පුළුවන් වෙයි. හරිද? මේ පුහුණුව යන හැටි තමයි මේ ඊටු ටිකෙන් කියන්නේ. ධර්මය අහද්දී ශ්‍රද්ධාව ඔබ තුළ උපදිනවා නම් අන්නේ ශ්‍රද්ධාව ඉපදුනා කියන්නේ පින්වත්නි දැන් ඔබ තුළ යෝනිසමනසිකාරය වැඩෙන්න පටන් ගන්නවා. යෝනිසමනසිකාරය වැඩෙන්න පටන් ගන්නවා කියන්නේ ඔබ ඉන්නේ මාර්ගය තුල. මේ ලෝකයේ හොඳට මතක තියාගන්න යම් තැනක යෝනිසෝමනසිකාරය කෙනෙක්ගේ මනසේ උපදිනවා නම් අපි මේ ඔක්කොම තේරුම් කරලා දෙනවා. දැන් මොකද්ද යෝනිසෝමනසිකාරය කියන්නේ? ඒ නිසා බය වෙන්න එපා මේ වචන තේරෙන්නේ නැත්තම්. නුවණින් යෝනිසෝමනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම තමයි. හැබැයි මේ නුවණින් මෙනෙහි කිරීම මොකද්ද කියලා මම ඔබට උදාහරණ අරන් පැහැදිලි කරලා දෙනවා දැන්. එතකොට මෙතෙන්දී යම් කෙනෙක් පින්වත්නි ධර්මය අහලා කොහොමද මේ ශ්‍රද්ධාවක් උපදින්නේ කියන එකත් සමහරවිට ඔබ හිතන විදිහට වඩා මේක වෙනස් දෙයක්. හරිද? දැන් මම මගේ කතාවක් කියන්නම්. මම මේක සමහරවිට net fm ඔස්සේ සාකච්ඡා කරපු තැන් තියෙනවා මේ කාරණාව කතා කරපු තැන්. මට පුංචි කාලේ ඉඳලා ධර්ම දේශන අහන්න අවස්ථා ලැබිලා තියෙනවා. නෑ කියන්න බෑනේ. පුංචි කාලේ මම සමහරලාට සිල් ගන්න ගියාට අපි ගිහිල්ලා සිල් අරන් ඉන්න සීයලට බුලත් ඊට කොටලා දීලා ඔය දවස මොනවා හරි කරලා ගෙවනවා. හාමුදුරුවෝ ඇවිල්ලා බණත් කියනවා. ඒවත් ඔහේ අහන් ඉන්නවා තේරෙන්නේ නැහැ. දහම් පාසල් වල ඉස්කෝල වල ඕන තරම් ධර්මයේ කියලා ඉගෙන ගන්නවා. හැබැයි ඒක අවස්ථාවකවත් ශ්‍රද්ධාව ඉපදුනේ නැහැ. ශ්‍රද්ධාව උපදිනවා කියන එක හරි වෙනස් දෙයක්. ධර්මයේ අහුවා කියන තැනම නෙමෙයි ශ්‍රද්ධාව උපදින්නේ. පින්වත්නි ශ්‍රද්ධාව උපදින අවස්ථාව මම මා තුළ තේරුම් ගත්තේ කොහොමද කියලා කියන්නම්. මට මේ පාසලේ 10 වසරේ ඉන්න වයසේදී මම මුලින්ම ධර්මය අහන්න අවස්ථාව මට ලැබෙන්නේ.
එතකොට ඒ දේශන අහන්න අවස්ථාව ලැබෙනකොට මගේ ජීවිතේ දැන් පාසල් සමය වුණාට ටික මේ හිතේ ඇති වෙන අකුසල් ගැන වෙනතට වඩා අවධානය වැඩි වෙනවා. හිතේ එන ඇලීම් ගැටීම් ගැන වෙනතට වඩා අවධානය වැඩි වෙනවා. රාග එනකොට මෙන්න රාග කියලා ටක් ගාලා දැන් හිත තීරුම් ගන්නවා. ද්වේෂයක් එනකොට මෙන්න ද්වේෂි කියලා හිත ටක් ගාලා තීරුම් ගන්නවා. දැන් ඔබ හොඳට මේක ඔලුවට ගන්න. ඒ තමයි ශ්‍රද්ධාව. එතන තමයි ශ්‍රද්ධාව තියෙන්නේ. දැන් ඔබ බලයි කොහොමද ඒක ශ්‍රද්ධාවක් කියන්නේ කියලා. දැන් මං ඔය පාසලට යනකොට සාමාන්‍යයෙන් 10 වසරේ සුදු කලිසම් ඇදපු කාලයක්නේ. ඔය කාලෙට ළමයින්ගේ නව යෞවන වයස නිසා විවිධ විදිහට මේ විරුද්ධ ලිංගිකයා කෙරෙහි කියන්නේ පිරිමි ළමයෙකුට ගෑනු ළමයෙක් ගැන ගෑනු ළමයෙකුට පිරිමි ළමයෙක් ගැන අර හරි ලස්සනයි එයාට මේ මගේ හිතේ ආකර්ෂණයක් තියෙනවා කියන හැඟීම් ඕනතරම් සමහරලාට එනවා සමහරලාට කියනවා ඒ හැඟීම අනිත් කෙනාට සමහරලාට කියන්නේ නැහැ හිතේ තියන් ඉන්නවා කෙනකෙනා ගැන ඇති වෙන විවිධ සමහර හැඟීම් තව කෙනෙක්ට කියන්න බැරි ලැජ්ජා සහගත හැඟීම් හිතවල ඕනතරම් උපදින අවස්ථා තියෙනවා. ඒතර මේවා රාගය නිසා නේද කියන එක දැන් සද්ධර්මය අහන කෙනාට තමයි තේරෙන්න ගන්නෙ. නැති කෙනා ඕක දන්නේ ඕනතරම් යාළුවොත් එක්ක ඉන්න ගමන් මේ ඒ අර බලහංකෝ අර හරි ලස්සනයි මේ පට්ට කෙල්ලෙක් අර මරුවේකේ ඔයගේ කොල්ලෝ කතා කරන වචන තියෙනවා. දැන් මේ වචන එන්නේ රාගය නිසා කියන එක දැනෙන්නේ සද්ධර්මය අහන කෙනාට විතරයි. අනිත් අයට ඔක තේරෙන්නේ නැහැ. දැන් මට මේ සද්ධර්මය අහන්න අවස්ථාව හැදුනට පස්සේ අපි මේ හැදිච්ච අවස්ථාව ගැන කොහොමද මේකට ආවේ කියන එක ගැන මීට පෙර කතා කරලා තියෙන නිසා සමාජ මාධ්‍යෙත් ඒවා තියෙනවා net එකේ ගියපු කරුණු හරහා සාකච්ඡා වෙච්ච නිසා ඒවා කියන්නේ මේ වෙලාවේ මාව ටර්නින් පොයින්ට් එකක් තියෙනවා ඔන්න ඔය 10 වසරේදී මාව එකපාරට මෙතන ධර්මදේශන අහන්න අවධානය යොමු වෙන විදිය. එතකොට මම එතෙන්දී මේ පොත දිගෑරගෙන මේ දහම් පොත් දිගෑරලා පිටකවරේ යාළුවන්ට පේන්නේ නැති වෙන විදිහට කියවපු කාලයක් තියෙනවා. ඒ කියන්නේ සමහරලාවට මේ අකුරු ලියන මේසෙට පොත හේතු කරලා ඒ පොත ඔඩොක්කුවට හිටින විදිහට තියාගෙන පිටකවරේ එතකොට පේන්නේ නැහැනේ පිටකවරේ වැහිලා තියෙන්නේ මේසෙටයි ඔඩොක්කුවටයි පහතට පොතක් කියවන විතරයි පේන්නේ. ඒතර ඒ වගේ මම පන්ති ඇතුලේ පවා පොත් කියවනවා. ඒතර මට දැන් දිගටම දේශන කියවන්න මම පුස්තකාල වලට ගියත් පුස්තකාලයක සාමාන්‍යයෙන් මට මේ විනෝදාංශයක් විදියට පොත් කියවන්න පුරුද්දක් තිබ්බ පුස්තකාල වලට ගිහලා දැන් වැඩිපුරම ගිහිල්ලා පුස්තකාලේ තියෙන බෞද්ධ පොත්මයි කියවන්නේ. ඕකේ තියෙන සෝවාන් වෙන්නේ කොහොමද විවිධ පොත් දැන් මම අවුරුදු 15 වෙදී මේක දිගටම දැන් කියවන්න පටන් ගන්නවා එක දිගට. එතකොට ඔතෙන්දි පින්වත්නි දැන් හිත ගැන අවධානය වැඩි වෙනවා. ඔන්න ශ්‍රද්ධාව එතනයි. වෙන කිසි තැනක නෙමෙයි ඔතනමයි ශ්‍රද්ධාව තියෙන හොඳට මේක තේරුම් ගන්න. හිතේ ඇති වෙන ඇලීම් පේන්න ගන්නවා, ගැටීම් පේන්න ගන්නවා. සද්ධර්මයේ මේ දැන් මේකේ ඔබට මේ නිල් පාට කොටුවේ තියෙනවානේ සද්ධම්ම සවනම් පරිපූර්ණ සද්ධං පරිපූර්ණති කියලා. සද්ධර්මයත් එක්ක ශ්‍රද්ධාව උපදිනවා කියලා. ඒ ශ්‍රද්ධාව උපදිනවා කියන්නෙම අර රාගය, ద్వේෂය හඳුනා ගැනීමම ඒ කෙලෙස් හඳුනා ගැනීම තුලම ශ්‍රද්ධාව තියෙනවා. ඇයි දන්නවද එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව කියන එක විස්තර කරේ සද්ධාති තථාගතස්ස බෝධින් කියලා. මොකද්ද ශ්‍රද්ධාව කියන්නේ කියලා උන්වහන්සේ හැමතෙස්සෙම පෙන්නන්නේ සද්ධාති තථාගතස්ස බෝධින්. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් උපදිනවා කියන්නේ උන්වහන්සේගේ අවබෝධය පිළිගන්න එකටයි වෙන කිසි දෙයක් නෙමෙයි. සද්ධාති අදාහ ගන්නවා පිළිගන්නවා මොකද්ද? තථාගතස්ස බෝධින්. තථාගතයන් වහන්සේගේ අවබෝධය. තථාගතස්ස කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ බෝධින් කිව්වේ අවබෝධය. උන්වහන්සේගේ අවබෝධය පිළිගන්න එක තමයි ශ්‍රද්ධාව කියන්නේ.
එතකොට දැන් රාගය අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. ද්වේෂය අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට මේ හිතේ තියෙන කෙලෙස් අකුසල අවබෝධ කළේ බුදුරජාණන් වහන්සේ. එතකොට මම දැන් ශ්‍රද්ධර්මය අහලා මෙහෙන් ඒක මගේ හිත ඔස්සේ ප්‍රායෝගිකව දකිනවා. සන්දිට්ඨිකව දකිනවා. අහපු දේශනාව සන්දිට්ඨිකව දැකීමක් තමයි හිතේ උපදින ඇලීම් ගැටීම් හඳුනා ගැනීම. ඒකට අවධානය යොමු වීම. එතකොට එතන තියෙනවා සතිය තියෙනවා. සිහියෙන් හඳුනා ගැනීමක් කියලා සතියක් උපදිනවා. එතන ශ්‍රද්ධාව තියෙනවා. එතකොට මේ කෙලෙස් උපදිද්දී දැන් අහලා තියෙන දේශනා ඔස්සේ මේ කෙලෙස් වල ආදීනවත් අහලා තියෙනවා. මේවට සතර පායි විපාක ලැබෙන හැටි, නිරේ දුක් විඳින්න වෙන හැටි. දැන් මේව ඔක්කොම අහලා තියෙනවා. දැන් මේවත් ඔක්කොම ඇහෙනකොට ඒ හැම දෙයක්ම එක්ක බයක් එනවා අර කෙලෙස් පවත්වන්න. මේ කෙලෙස් තවදුරට මේ හිතේ තිබුණොත්, මේ ඇලීම් දිගට තිබ්බොත්, මේ ගැටීම් දිගට තිබ්බොත් මොකක් වෙයිද? සමහරලාට ගෑන් ළමයි දකින්නකොට ඒ ළමයි කෙරෙහි අරය ලස්සනයි මෙහෙමයි අනේ යා මගේ වුණා නම් මේ වගේ මොනවා හරි හිතට එනවා නම් හැඟීමක්. එහෙම නැත්නම් උතන द्वේෂයට අදාළ ගැටීමක් එක්ක යාළුවෝ අතර හරි යම්කිසි ගැටීම් එක්ක දේවල් එනවනේ. මේ ඇලීම් ගැටීම් හැම දෙයක් තුළම තමන්ගේ හිතේ විතරක් නෙමෙයි තව කෙනෙක්ගේ හිතේ නේවත් අනුන්ගේවත්. හරිද? ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මේ යාළුවෝ ටිකක් අතර ඉන්නකොට මේ වෙන කොල්ලෙක් වෙන ගෑන් ළමෙක් දැකලා කියනවා අර බලහන්කෝ අරකි මාර ලස්සනයි කියලා කියනවා. එතකොට දැන් ඒ තරුණයාගේ හිතේ මේ රාගය නිසා මේක කියන්නේ කියලා පවා අර තමන්ගේ හිතේ නෙමෙයි වෙන කෙනෙක් කියන එක ඔස්සේ රාගය විදිහට හඳුර ගන්නවා. ද්වේෂය විදිහට හඳුර ගන්නවා. මේ තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම. ඔකට තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නවා. එතකොට දැන් ඔය අකුසල් වලට සතර අපායේ දුක් විඳින්න වෙනවා කියන එක මතක් වෙනවා නම් එතකොට කවුද මේ සතර අපාය අවබෝධ කළේ? බුදුරජාණන් වහන්සේ. එතකොට මේවට නිරේ දුක් විඳින්න වෙනවා, මේවට මෙහෙම ආදීනව තියෙනවා කියලා තේරුම් ගන්න එකත් මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගැනීමක්. ඔන්න බලන්න සද්ධර්ම ශ්‍රවණෙත් එක්ක ශ්‍රද්ධාව උපදින්නේ කොහොමයි? ශ්‍රද්ධාව ඉපදුනාට පස්සේ Tamanට දැන් එතන වීරියක් තියෙනවා මේක දුරු කරන්න ඕනේ කියලා. වීරියක් එනවා. එතකොට මේ වීරිය ඒ ශ්‍රද්ධාවෙන් සිහියෙන් වීරියෙන් ඇතිවෙච්ච මේ ඕනකම දුරු කරන්න ආපු ඕනකමට යම්කිසි නුවණක් එකතු වෙන්න ඕනේ. නැත්තම් දුරු කරන්න තේරෙන්නේ නැහැනේ කොහොමද මේක දුරු කරන්න කියලා දන්නේ නැහැ. එතකොට මේ රාගය දුරු කරන්න ඕනේ කොහොමද? මේ ද්වේෂය දුරු කරන්න ඕනේ කොහොමද කියන එකටත් උත්තර තියෙනවා කොතනද? අර අහපු සද්ධර්මයේ තුලම. ඒ අහපු ශ්‍රද්ධර්මයේ තුල තියෙනවා මේක දුරු කරන විදි, දුරු වෙන්න කරන්න ඕන දේවල් ගැන තියෙනවා. එතකොට ඒවට වීරියක් එනවා. දැන් එතකොට ඔතන බලන්න ශ්‍රද්ධාව තියෙනවා, වීරිය තියෙනවා, සිහිය තියෙනවා. සිහියෙන් තමයි අඳුරගත්තේ මේවා. එතකොට සමාධියක් කියලා කොහොමද කියන්නේ? ඔතන දැන් ධර්ම මනසිකාරයක් තුල තමයි දැන් ඉන්නේ මෙයා. යෝනිසෝ මනසිකාරයක් තමයි දැන් මේ තියෙන්නේ. ශ්‍රද්ධාව, වීරිය, සිහිය මේ ඔක්කොම තියෙනවා කියන්නේ මෙතන නීවරණ නෙමෙයි තියෙන්නේ. සමාධියක් සිවුම් වශයෙන් දැන් ඇති වෙන්න පටන් අරන් තියෙනවා. සංසිඳීමක් ඇති වෙන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ රාගයක්, ද්වේෂයක් උපදුනත් අනිත් පැත්තෙන් ටක් ගාලා මේක සිහියෙන් හඳුනා ගැනීමෙන් ශ්‍රද්ධාව උපද්දගත්තකොට එයා සංසිඳනවා එතෙන්දී. එයාට මේක දුරු කරන්න අවශ්‍ය ධර්ම මනසිකාරයක් ඇවිල්ලා තියෙනවා. ඒතර එතන සමාධි ප්‍රඥා තියෙන්නේ. ඒ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ටික දැන් මෙතන උපදිනවා. මේ මොහොතක ඉන්නේ පාසලේ සුදු ඇඳුමයි සුදු කලිසමයි ඇඳලා පාසල් නිල ඇඳුමින් මේ අහපු දේශනාව ඔස්සේ තමන්ගේ හිතේ ඇති වෙන කෙලෙස් සිහියෙන් හඳුනා ගැනීම තුළ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඇවිල්ලා නිකම්. ඒතර මේවා උපදින තැන මේ මානසිකාරයෙන් ඔක්කොම වෙන්නේ හිතත් එක්කනේ. ඒතර මේ හිතේ එන මානසිකාර ඕවා තමයි යෝනිසෝ මනසිකාර කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. දැන් මේ යෝනිසෝ මනසිකාරය ඉපදෙලා. ඒතර දැන් මේ ශ්‍රද්ධාවත් එතන තියෙනවා, යෝනිසෝ මනසිකාරයත් තියෙනවා. ශ්‍රද්ධාව නොවුනා නම් යෝනිසෝ මනසිකාරය එන්නේ නැහැ. ඒතර බුදුහාඳුරෝ අවබෝධ කරපු රාගය පිළිගන්නෙත් නැහැ, ද්වේෂ පිළිගන්නෙත් නැහැ, ඒවා ආදීනව පිළිගන්නෙත් නැහැ. අහපු සද්ධර්මයේ කිසිම පිළිගැනීමක් නැහැ. එහෙම වුණා නම් යෝනිසෝ මනසිකාරය එන්නේ නැහැ. දැන් ශ්‍රද්ධාවෙන් පිළිගත්ත තැන මේ ඔක්කොම වැඩිලානේ. ඔන්න යෝනිසෝ මනසිකාරය. රාගයක් ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාර නිසා. රාගය නැති වෙන්නේ යෝනිසෝ මනසිකාර නිසා. එතකොට දැන් එයා රාගය දුර වෙන විදිහට අර කල්යාණ මිත්‍රයාගෙන් අහගත්ත සද්ධර්මයේම පාවිච්චි කරලා විමසන්න පටන් ගන්නවා. ඔන්න දැන් ඔබට මේ
සූත්‍රයේ රතු පාට කොටුවයි නිල් පාට කොටුවයි පැහැදිලි වෙන්නේ නැති මේ කියපු කරුණු ටිකත් එක්ක. දැන් මට පැවිදි වෙන්න පවා වීරියක් කෙන එක පිටිපස්සේ ඒ ශ්‍රද්ධාව ඒ යෝනිසෝමනසිකාරය ඒව හේතුවක් වෙනවා. හරිද? ඒ කියන්නේ මං ඔය කියන අවස්ථාව ඇවිල්ලා මාසයක් දෙකක් හිටියේ නෑ කෙලින්ම ආව ඔක්කොම අතහැරලා දාලා. ඒ කියන්නේ එනවා පින්වත්නි ලොකු වීරියක් ඒ ශ්‍රද්ධාවත් එක්ක මේකේ අපි සංසාරේ කරන්න තියෙන හැමදේම කරලා තියෙනවා. මොනවද මෙතන දැන් තව කරන්න තියෙන්නේ? හරි. මට ගුරුවරු මගේ තීරණේ දැනගත්ත ගමන් මේ වෙලාවේ මේ ප්‍රසිද්ධිය සජීවීව කියන දෙයක් නිසා මගේ ගුරුවරුත් මේ දේශන අහන අය ඉන්නවා. ඒ නිසා ගුරුවරුන්ට සාක්ෂි ඒගොල්ලෝ දන්නවා මාව ඒ දවස්වල එයාගේ ටීචර්ස්ලාගේ තියෙන රූම් එක තියෙන ස්ටාෆ් රූම් එක මෙතෙන්ට අපිව හැමතිස්සෙම ගෙන්නනවා. ගෙන්නගෙන අහනවා ඇයි පුතේ මොකද මේ මහාන වෙන්න එක පාට හිතුනේ. ඇයි ඔයාට මේ සාමාන්‍ය පෙළ කරනකන් තව ටිකක් ඉන්න. නෑ මට තව ඉන්න හිතෙන්නෙම නෑ. මට ඉක්මනට යන්න ඕනේ. ඒතර මේතන ඇවිල්ලා තියෙන මේ වීරියට පවා අර ශ්‍රද්ධාව හේතු වෙලා තියෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනා මං කියන්නේ අනිවාර්යෙන් මහාන වෙන්න දුවගෙන යනවා කියලා. හැබැයි එයාව ටික පියවර බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළි අරගෙන තවදුරටත් මේ සසරින් මේ දිගට යන්න බෑ කියන ඕනකම ඇවිල්ලා එයා මේකෙන් එතර වෙන්න අවශ්‍ය කරන යෝනිසෝමනසිකාරයට දැන් බැහැලා ඉවරයි පින්වත්නි. සද්ධර්මය අහන්න පටන් ගත්තා කියන්නේ. දැන් එතකොට එයා පටන් අරගන්නේ කොහෙන්ද කින්ද මන්ද කතා කරන්න දෙයක් නැහැ. පටන් අරන් ඉවරයි. ශ්‍රද්ධාවක් ඉපදුනා කියන්නේම පටන් අරන් ඉවරයි. වීරිය, සිහිය, සමාධි, ප්‍රඥාව ඉපදුනා කියන්නේම දැන් එයා බාහිර පෘථග්ජනෙන් නෙමෙයි. දැන් එයා මේ මාර්ගේ පටන් අරන් ඉවරයි. දැන් එයාට යන්න විතරයි තියෙන්නේ. ඒතර යන්නේ කොහොමද? ඔය ටිකම තමයි. කල්යාණ මිත්‍රයාගේ ඇසුරෙන් සද්ධර්මයේ හමින්ම තමයි යන්න තියෙන්නේ. දැන් අපි බලමු මේ කොළපාට කොටුවට අවධානය යොමු කරමු. මෙතන තමයි අපිට වටිනම ටික තියෙන්නේ. දැන් ඔබ පින්වත්නි කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණී යෝනිසෝමනසිකාරය කියන ටිකෙන් පස්සේ මේ ධම්මානුධම්ම පටිපදාව කියලා එකක් තියෙනවානේ. ඔය ධම්මානුධම්ම පටිපදාව කියන්නේ මොකද්ද කියලා කෙනෙක් ඔබෙන් ප්‍රශ්න කරනවා නම් මොකද්ද ධම්මානුධම්ම පටිපදාව කියන්නේ? ධර්මයේ තුල යෙදෙනවා කියන්නේ මොකද්ද? ඒකට උත්තරේ මේ කොළපාට කොටුවේ තියෙනවා. දැන් ඔය කොළපාට කොට දැන් රතු පාට කොටුවෙන් කිව්වේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණයට යන හැටි. නිල් පාට කොටුවෙන් කිව්වා සද්ධර්ම ශ්‍රවණෙන් යෝනිසෝමනසිකාරයට යන හැටි. දැන් ඊළඟට කියනවා කොළපාට කොටුවෙන් යෝනිසෝමනසිකාරයෙන් ධම්මානුධම්ම පටිපදාවට යන හැටි. අපි බලමු දැන් ඒ ටික. යෝනිසෝ මනසිකාරෝ කොළපාට කොටුව මේ කියවන්නේ යෝනිසෝ මනසිකාරෝ පරිපූර්ණෝ සති සම්පජඤ්ඤං පරිපූර්ණේති. යෝනිසෝ මනසිකාරයත් එක්ක සිහිනුවන උපදිනවා. සති සම්පජඤ්ඤ. අපි මේවා විස්තර කරගමු. සති සම්පජඤ්ඤං පරිපූර්ණං ඉන්ද්‍රිය සංවරං පරිපූර්ණේති. සති සම්පජඤ්ඤේ ඇති වෙනකොට එයා තුළ ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍රිය සංවරෝ පරිපූර්ණෝ තීනි සුචරිතානි පරිපූර්ණේති. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකොට ත්‍රිවිධ සුචරිතය ඇති වෙන්න පටන් ගන්නවා. තීනි සුචරිතානි පරිපූර්ණානි චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්ති. ත්‍රිවිධ සුචරිතය ඇති වෙනකොට සතර සතිපට්ඨානේ වැඩෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා චත්තාරෝ සතිපට්ඨාන පරිපූර්ණා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති. සතිපට්ඨාන වැඩෙන්න කරනකොට සප්ත බොජ්ජංග වැඩෙන්න පටන් ගන්නවා. සප්ත බොජ්ජංගා පරිපූර්ණා විඥා විමුක්තිං පරිපූර්ණෙන්ති. සප්ත බොජ්ජංග වැඩෙන්න ගත්තට පස්සේ එයා තුල විද්‍යා විමුක්තිය ඇති වෙනවා. හරිද? විද්‍යා විමුක්තිය ඇති වෙනවා. එතකොට අපි දැන් විද්‍යා විමුක්තිය ඇති වෙනවා කියන්නේ එයා මේ මාර්ගඵල ලබනවා කියන එකම තමයි ධර්ම මාර්ගයට එයා අවබෝධය පිණිස දැන් ඇවිල්ලා ඉවරයි. දැන් ඔතනදී අපිට තියෙනවා බොහොම වැදගත් කරුණු ටිකක් මෙතන කතා කරන්න. හරිම වටිනා කරුණු ටිකක් මෙතන තියෙන පින්වත්නි. යෝනිසෝ මනසිකාරයෙන් මොකද්ද ඇති කරන්නේ? සති සම්පජඤ්ඤය. සිහිනුවන. හරි. මේ සිහිනුවන අපේ හතර ආකාරයකට කතා කරනවා. මේ සතියයි සම්පජඤ්ඤය ඇති වෙනකොට සිහිනුවන කියලා කියනකොට මේ සම්පජඤ්ඤය නිකන් එන එකක් නෙමෙයි. මේක තමන්ට එනවා සාත්තක සම්පජඤ්ඤය කියලා එකක් තියෙනවා.
මම මේ දේවල් කරන්න ඕනේද නැද්ද කියලා හැමතිස්සෙම මම මේ දේ කියන්න ඕනේද නැද්ද? ඇයි මම මේක කරන්න ඕනේ? මොකක්ද ඒකේ තියෙන අර්ථය? ඔන්න ඔය විදිහට බලන සම්පජඤ්ඤයක් වෙනවා. ඒකට කියන්නේ සාත්තක සම්පජඤ්ඤ කියලා. එතකොට ඒ සාත්තක සම්පජඤ්ඤයත් එක්ක එනවා සප්පාය සම්පජඤ්ඤ කියලා එකක්. මොකද්ද මේ සප්පාය සම්පජඤ්ඤ කියන්නේ? සමහරලාට ඒ අර්ථයක් තියනවා කියලා හිතන එක උනත් කරන්න සුදුසුද නැද්ද? ඕක තමයි සප්පාය සම්පජඤ්ඤ කියන්නේ. ඔය ටික මේ යෝනිසෝමනසිකාරය උපදින සද්ධර්මය අහන කෙනාට එන්න පටන් ගන්නවා පින්වත්නි. ඒ කියන්නේ තමන් ඇසුරු කරන අය සම්බන්ධයෙන් හිතෙන්න ගන්නවා. මේ අය ඇසුරු කරනකොට මට මොකද්ද මේ වෙන්නේ? මාව පිරිහෙනව නේද? දැන් ඇසුරු කරන්න ඕනේ කවුද? ඇසුරු නොකරන්න ඕනේ කවුද? මං කරන මේ රැකියාව සසරෙන් තව දිග්ගස්සන එකක්ද? මේ රැකියාව ඔස්සේ මාව නිරේ වැටෙනවද? දැන් සමහර අය මේ ඇතැම් රැකියා අතහැරලා තියෙනවා ධර්මය අහන්න ගත්තට පස්සේ. කවුරු කොහොම කොයි කතාව කිව්වත් මේ తాවකාලික පොඩි ආයුෂයක අපි සමහරලාවට සසරේ මහා කල්ප ගානකට දුක් විපාක හේතු සකස් වෙන විදිහට මේ වෙලාවේ මේ පොඩි ආයුෂ ටිකක් ගෙවද්දි පින්වත්නි සමහර පාපී රැකියාවක් කරනවා නම් එයා ඒක අතහරිනවා වීරියක් ඇතුවම. එහෙම අතහැරපු අය ඉන්න දැන් මම දන්න එක මහත්තයෙක්. එයා මේ ලොකු වැටුපක් එක්ක එයා රැකියාව කළා. මොකක්ද එයාගේ රැකියාව තිබ්බේ ලංකාවේ තියෙන සුප්‍රසිද්ධම මත් වතුර නිෂ්පාදනය කරන සමාගමක එතුමා ප්‍රධාන විධායක නිලධාරියා විදිහට වැඩ කරා. ඒතර ඔබ හිතන්න ලංකාවේ මේ ඉහළම නම් දරාගත්ත ඒ කියන්නේ මේ ප්‍රමුඛ ස්ථානෙම තියෙන මත් වතුර සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා කියලා කියන්නේ ඔබ හිතන්නේ එතුමාට කොච්චර ලොකු වැටුපක් තියනවද? මෙයා ධර්මය අහලා ශ්‍රද්ධාව උපදිනකොට එයා තුල ඇති වෙන යෝනිසෝමනසිකාරය ඔස්සේ මේ සති සම්පජඤ්ඤය කියන එක ඇති වෙනකොට මෙයා මොකද කරන්නේ? මෙයාට ඕනකම එනවා මේකෙන් මං අයින් වෙන්න ඕනේ කියලා. එයා අතහරිනවා. තරුණයි තාම. නමුත් එයා ඒක අතහරිනවා. අතහැරලා එයා පටන් ගන්නවා මේ තේ කොළ අපනයනය කරන සමාගමක්. තමන්ම බිස්නස් එකක් පටන් ගන්නවා. දැන් කලින් කරේ ජොබ් එකක් දැන් එයා බිස්නස් එකකට යනවා. එතකොට එතුමා යාළුවෙක් එක්ක එකතු වෙලා ඒ දෙන්නම කොටස් බෙදාගෙන ඒ සමාගම ආරම්භ කරනවා. ඉතින් මේ ලෝකේ කරන්න දේවල් ඕන තරම් තියෙනවානේ. තමන් සසරට තව දුක්ඛිත ගමනකට වැටෙන දෙයක් කරනවද නැද්ද කියන එක උනත් සම්පජඤ්ඤයෙන් තමයි ඔලුවට එන්නේ. සාත්තක සම්පජඤ්ඤය කියන්නේ මම මේක කරන එක සුදුසුද නැද්ද? මට මේක අර්ථයක් තියනවද නැද්ද? මට මේක අනර්ථයක් වෙනවද නැද්ද? ඔන්න ඔය කල්පනා කරනේවත් සම්පජඤ්ඤය තමයි. මේ සති සම්පජඤ්ඤය කියවම මේක හරි පුළුල් පරාසයකට යනවා. ගෝචර සම්පජඤ්ඤය, අසම්මෝහ සම්පජඤ්ඤය මේ වගේ තව සම්පජඤ්ඤය බොහෝ තියෙනවා. භාවනාවට අදාළව ධර්මාවබෝධයට විදර්ශනාවට අදාළව යොමු වෙන මේ සම්පජඤ්ඤය ස්ටෙප් උඩට යනවා. අපි මේවා සාකච්ඡා කරපු දේශන අන්තර්ජාලේ තියෙනවා. අවශ්‍ය කෙනෙක් හිටියොත් එහෙම අපිට මෙන්න මේ කියපු කාරණාවට අදාළ දේශනාව අහන්න ඕනේ කියලා ඕන වෙලාවක කමෙන්ට් එකක් දාන්න අපිට පුළුවන් ඒකට අදාළ ලින්ක් එක ලැබෙන්න සලස්සන්න. එතකොට මෙතෙන්දි පින්වත්නි ඔබ හොඳට මතක තියාගන්න කළ යුතු නොකළ යුතු දේවල් තේරුම් ගන්න සරලම තැනින් පවා තියෙන සම්පජඤ්ඤයක්මයි. ඇසුරු කරන්න ඕන ඇසුරු නොකරන්න ඕන පිරිස තේරුම් ගන්න එක පවා සම්පජඤ්ඤයක්. ඒතකොට මේ ශ්‍රද්ධාව ආවට පස්සේ ජීවිතේ සෑහෙන වෙනස් වෙන්න පටන් ගන්නවා. සමහර ගියපු කරපු තැන් තමන් තුළින් ඈත් වෙනවා. දැන් ඇතැම් වෙලාවට තමන්ගේ බිරිඳ ඉක්මවා විවිධ කාන්තාවන් ඇසුරු කරමින් හිටපු අය ධර්මය අහන්න පටන් ගත්තට පස්සේ සසර බය දැනෙන්න පටන් ගත්තට පස්සේ රාගය ආදීනව දැනෙන්න පටන් ගත්තට පස්සේ මොකද්ද මම මේ කරන මහා මේ කුණු ගමන කියලා තමන් ගැනම කලකිරලා ජීවිත සම්පූර්ණ වෙනස් වෙනවා. මේ වෙනස් වෙන එක පිටිපස්සේ තියරිය තමයි මේ කියන්නේ. සද්ධර්මය හීමේදී ශ්‍රද්ධාව ඉපදීම, ශ්‍රද්ධාව ඇති වෙද්දී යෝනිසෝමනසිකාරය ඇතිවීම, ඒ යෝනිසෝමනසිකාරයත් එක්ක සති සම්පජඤ්ඤය ඇතිවීම, ඒ සති සම්පජඤ්ඤයත් එක්ක ඉන්ද්‍රිය සංවරය. දැන් හිතන්න
ඔන්න බිරිඳ ඉක්මවා ස්පා වලට යන්න කෙනෙක් පුරුදු වෙලා හිටියා කියලා. හරි තමන්ගේ බිරිඳට හොරෙන් එයා රාජකාරි වලට ගිහිල්ලා එන ගමන් අද පොඩ්ඩක් මේ වැඩපොලේ පොඩි වැඩක් නිසා ටිකක් රෑ වෙනවා කියලා කියයි. මෙයා යනවා යාළුවොත් එක්ක එක්ක ස්පා එකකට. ඒතර දැන් මේ වගේ ගමනක් සල්ලිත් නාස්ති කරගෙන මේ දුස්සීල විදිහට අකුසලුත් රැස් කරගෙන බිරිඳ දැනගත්තොත් එහෙම සමහරලාට පෞල් පවා දිකසාද වෙන තැනට දරුවෝ අනාථ වෙන තැනට පවා යන්න පුළුවන් විදිහට කීර්තිය නැති වෙන විදිහට මේ ගෙවිච්ච මුළු ගමනම සම්පූර්ණයෙන් මෙයා වෙනස් කරගන්නේ ওই සම්පජඤ්ඤයත් එක්ක. එතකොට ඔන්න කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මය ඇහුණා. සද්ධර්මය ඇහිලා ශ්‍රද්ධාව ඉපදුනා. ශ්‍රද්ධාව උපදිනකොට ඒ ශ්‍රද්ධාවත් එක්ක යාට මොකද වෙන්නේ? යෝනිසෝමනසිකාරය ඇති වෙනවා. ඒ යෝනිසෝමනසිකාරය උපද්දලා දෙනවා සති සම්පජඤ්ඤය. සතියෙන් සහ සම්පජඤ්ඤයෙන් සිහි නුවණ. හරි මේ දෙකෙන් මම මේ කරන දේවල් නොකළ යුතුයි. මේවට මාව පොළඹවන යාළුවෝ මං ඇසුරු නොකළ යුතුයි. ඔන්න දැන් ඒවා තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වැරදි දෙයක් කළා නම් වැරදි යාළුවෝ ඇසුරු කරගෙන වැරදි ක්‍රියාවකට යොමු වුණා නම් මේ තනිකර මේකුණේ ඉන්ද්‍රිය අසංවරය නිසා. මොකද්ද ඉන්ද්‍රිය අසංවරය කියන්නේ? ඇහැට පේන දෙයට කෙලෙස් ඇති වෙන යම්කිසි දේවල් වලට හිත බර කර ගන්නවා නම් කෙලෙස් ඇති වෙන රූප බලන්න හිත බර කර ගන්නවා නම් ඒවාට හිතේ ඉඩ දෙනවා නම් රිසිසේ හිතේ ඉඩ දෙනවා අර කෙලෙස් ඇති වෙන රූප වලට කෙලෙස් ඇති වෙන ශබ්ද වලට හිත බර කර ගන්නවා ඒවට ඕන තරම් හිතේ ඉඩ වෙන් කරනවා මේවා තමයි ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරයක් කියන්නේ හිත අවුස්සන හිතේ කෙලෙස් උපද්දන රූපවලට ශබ්දවලට මේ ගන්ධ සුවඳ ආදී මේවට හිතේ ඉඩ දෙන්නේ නැති එක. ඒක තමයි මේ ඉන්ද්‍රිය සංවරයක් කියලා කියන්නේ. හිතේ ඉඩ දෙන්නේ නැහැ මේවට. ස්පේස් එකක් තියන්නේ නැහැ ඒවට. නිමිත්තක් ගාහි හෝති කියලා කියන්නේ ඒකයි. නිමිති ගන්න ඒවට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැහැ පැත්ත පළාතේ ඒ වගේ අරමුණු වලට. ඉතින් ඒක නිකන් එන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය කරපල්ලා ඉන්ද්‍රිය සංවරය කරපල්ලා කියවට ඒක ඉන්ද්‍රිය සංවරය නිකන් එන්නේ නැහැ. ඒකට ආහාරයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරයට තියෙන ආහාරය තමයි සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය නැතුව කවදාකවත් ඉන්ද්‍රිය සංවරය එන්නේ නැහැ. සති සම්පජඤ්ඤය නිකන් එන්නේ නැහැ. ඒක එන්නේ යෝනිසෝමනසිකාරයත් එක්ක. යෝනිසෝමනසිකාරය නිකන් එන්නේ නැහැ. ඒක එන්නේ ශ්‍රද්ධාවත් එක්ක. ශ්‍රද්ධාව නිකන් එන්නේ නැහැ. ඒක එන්නේ ධර්ම ශ්‍රවණයත් එක්ක. ධර්ම ශ්‍රවණය නිකන් එන්නේ නැහැ. ඒක එන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එක්ක. මේ ලස්සනට මේ රටාව හරි මේ පැටර්න් එක තේරුම් ගන්න. ඒතර බලන්න දැන් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඉන්ද්‍රිය සංවරයේ ඇති වෙනකොට ත්‍රිවිධ සුචරිතය එන්න ගන්නවා කියලා. දැන් බලන්න එතකොට අර ස්පා එකට යන ගෑනු ළමයි ඒ අයගේ ලැබෙන පහස ඒවාට තිබුණා නම් ඉන්ද්‍රිය අසංවරයක් ඒ ඉන්ද්‍රිය අසංවරය තමයි අර සති සම්පජඤ්ඤ විසින් යෝනිසමනසිකාර විසින් නැති කරේ. ඒක නැති කරාට පස්සේ මෙයාට කිසිම ඕනකමක් එන්නේ ආයි ඒකට යන්න. ඒතොර එයා ඒකෙන් වැළකුණා කියලා කියන්නේ දැන් සුචරිතය හැදුනා. කාය සුචරිතය හැදුනා. එතන මේ හැම සුචරිතයක්ම හැදෙන්නේ නිකන් නෙමෙයි. ඒකට ආහාරයක් තියෙනවා. ආහාරය තමයි ඉන්ද්‍රිය සංවරය. අර කෙලෙස් ඇති වෙන අරමුණු හිතේ එන්න ඉඩ දෙන තාක්කල් ඒවට හිත බර කරන තාක්කල් තමයි මේ දුෂ්චරිතය තියෙන්නේ. දුෂ්චරිත නිකන් නැති කරන්න බෑ. ඒකට ආහාරය දෙන්න ඕනේ. මොකද්ද ආහාරය? දුෂ්චරිත නැති වෙන අනිවාර්යෙන් යාට ඉන්ද්‍රිය සංවරය ඕනේ. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය නිකන් එන්නේ නැහැ. සති සම්පජඤ්ඤ සිහිනුවන ඕනේ. සිහිනුවන නිකන් එන්නේ අනිවාර්යෙන් යාට යෝනිසමනසිකාරේ ශ්‍රද්ධාව ඕනේ. දැන් ඔන්න බලන්න එතකොට යාගේ සුචරිතය හැදෙන හැටි. දැන් සමාජයේ ධර්මදේශකයන් වහන්සේලා ඉස්සර ගොඩක් කලකට දැන් නම් මේ සූත්‍ර දේශනා සහ මේ ත්‍රිපිටකයේ විශේෂයෙන්ම අභිධර්ම දේශන ආදී වශයෙන් ගැඹුරින් පටිසමුපාදේ නාම රූප සම්බන්ධයෙන් සාකච්ඡා කරන මේ කියන්නේ කාල පරිච්ඡේදය දැන් හැදිලා තියෙනවානේ. දැන් බොරු කරන්න බෑ. දැන් ඔය ඉස්සර තමයි සමහරලාට බණ මඩුවට එකතු වෙලා පන්සිල් රකින්න, සුචරිතවත් වෙන්න, සුචරිත සමාජයක් ගොඩනගමු කියලා කොච්චරනම් පින්වත්නි බැනර් ගහගෙන දඟලනවාද? මේවා වෙන ඒ කියන්නේ මේ මැද්දක තියෙන එකනේ බලන්නකෝ. දැන් සුචරිතයක් කියන එකට කලින් කීයක් තිබ්බද කියන්නකෝ මට. ඔන්න ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. සුචරිතයට කලින් අපි බලමු මෙතන මේ බලන්න ලිස්ට් එක. මෙන්න මේ තීනි සුචරිතානි.
මේ මෙන්න මේ තීනි සුචරිතානි කියන එක එන්න නම් ඊට කලින් මොකද්ද තියෙන්න ඕනේ? ඉන්ද්‍රිය සංවරය තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය එන්න නම් සති සම්පජඤ්ඤය තියෙන්න ඕනේ. සති සම්පජඤ්ඤය තියෙන නම් යෝනිසෝමනසිකාරය තියෙන්න ඕනේ. යෝනිසෝමනසිකාරය තියෙන නම් ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන නම් ධර්ම ශ්‍රවණය තියෙන්න ඕනේ. ඒක තියෙන නම් සත්පුරුෂය අසුරු කරලා තියෙන්න ඕනේ. එතකොට සුචරිත නිකන් එන්නේ නැහැ. ස්පා වලට යන්න එපා කියලා කිව්වා කියලා නිකන් ඒක නැති වෙන්නේ නැහැ. ස්පා වලට යන කෙනාට. හරිද? කාර්යාලේ ඉන්න මේ අනියම් සම්බන්ධය නවත්තන්න කිව්වා කියලා එහෙම නැවතින්නේ නැහැ. මේක එන්නේ හැමතිස්සෙම ඉන්ද්‍රිය සංවරයේ තියෙනවනේ. ඉන්ද්‍රිය සංවර කියන එක දැන් කෙනෙක් අහයි ගිහි ගෙවල් වල හාමුදුරනේ ඉන්ද්‍රිය සංවර කරන්න සති සම්පජඤ්ඤය ඇති කරගන්න ඕවා කොහෙද ගිහි ගෙවල් වල කරන්නේ? ගිහි ගෙවල් වල ඉන්න අයට ඕවා වැඩක් නැහැනේ. ඔයෝ මේ මහාන වෙච්ච අය කරගත්තම ඇතිනේ කියලා හිතනවා. දැන් බලන්නකෝ ඕන බිරිඳකගෙන් අහන්න තමන්ගේ මිනිහා කාර්යාලවල හම්බෙන කොහේ හරි මේ තව කාන්තාවත් එක්ක සම්බන්ධ පවත්වනකොට කැමැතිද අකමැතිද කියලා අහන්න. අකමැති කියයි. ඉතින් ඒ අකමැති නම් ඒ මිනිස්සයා එතනින් ගැලවෙන්න නම් ඒ මිනිස්සයාගේ ත්‍රිවිධ සුචරිතය හැදෙන්න ඕනද නැද්ද? හැදෙන්න ඕනේ. නැත්නම් ඒ මිනිස්සයා එකෙන් නවතින්නේ නැහැ නේ. ඒකෙන් අයින් වෙනවා කියනකොට සුචරිතය හැදුනා. ඒතර සුචරිතය හැදෙන්න නම් ඒ මිනිස්සයා ඒ කාන්තාව කෙරෙහි ඇති වෙන ඉන්ද්‍රිය අසංවරය නැති කර ගන්න ඕනේ. ඉන්ද්‍රිය අසංවරය කියන්නේ ඒ කාන්තාව කෙරෙහි තියෙන ඒ රූපයට, කාන්තාවගේ රූපය ගැන අවබෝධයක් එන්න ඕනේ. සද්ධර්මයේ ඔස්සේ තමයි ඒක එන්නේ. ඒ රූපය ගැන අවබෝධය ඇවිල්ලා යෝනිසෝමනසිකාරය උපදින්නේ රූපේ සම්බන්ධයෙන්. කොටින් මේ දකින ඇහැ සම්බන්ධ, රූපේ සම්බන්ධයෙන්, ඇහි විඥාන සම්බන්ධයෙන්, මේ හට ගැනීම සම්බන්ධයෙන් අවබෝධයක් එන්න ඕනේ. අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? ඒ යෝනිසෝමනසිකාරයට පුළුවන් වෙනවා. දැන් ශ්‍රද්ධාවෙන් මේ දේශන පිළිගන්නත් ඕනේ. ශ්‍රද්ධාවෙන් දේශන පිළිගන්නකොට යෝනිසෝමනසිකාරය උපදිනකොට එයාට සති සම්පජඤ්ඤය උපදිනවා. සිහිනුවන උපදිනවා. සිහිනුවන සති සම්පජඤ්ඤය. සති කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියන්නේ නුවණ. සිහිනුවන උපදිනවා. ඒ කියන්නේ මෙච්චර කාල සිහිනුවන නැති හින්දා තමයි අහුවුනේ. ඒතර සිහිනුවන ඉපදිච්ච ගමන් මොකද වෙන්නේ? ඒ සති සම්පජඤ්ඤය එයාගේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඒ කියන්නේ තවදුරටත් අර අනියම් කාන්තාව සම්බන්ධයෙන් තමන්ගේ හිතේ ඉඩ දෙන්නේ නැහැ දැන්. ඒ අරමුණ සම්පූර්ණ ධර්ම මනසිකාරයෙන් යෝනිසෝමනසිකාරයෙන් බැහැර කරනවා. ඒතර ඉඩක් නැති වුණාට පස්සේ කය දුෂ්චරිතයට යොමු වෙන්නේ නැහැ. සුචරිතය හැදෙනවා. ඉතින් මං අහන්නේ ගිහි ගෙවල් වල මෙන්න මේ දුෂ්චරිත නිසා වෙන හානි නවතින්න නම් ඔන්න ඔය පැටර්න් එකට මේ පුහුණුව යන්න ඕනේ. නැතුව නිකන් බොරුවට මේ නීති දාලා මේක හදාගනින් මේක කරන්න එපා අදින් පස්සේ කියලා කිව්වා කියලා මේක වෙනස් වෙන්නේ නැහැ. මේ පැටර්න් එක හැමතිස්සෙම ආරාමයක වුණත් කොතන වුණත් කෙනෙක් අතින් වෙන වරදක් නොවෙන්න නම් කල්යාණ මිත්‍රයාගෙන් උපකාරය සඳහා ලැබෙන්න නම් ඔය පැටර්න් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒතර මේක මේ අවුරුදු ගණන් තිස්සේ හැදෙන ගන්න මේ මං කිව්වේ මට 10 වසරේදී සද්ධර්මය ඇහෙනකොට මේවට ටක් ගාලා මේ එකපාරට හිත ඇතුලේ ඇති වෙනවා. ඒකට හරිද? එතන ඒ සුචරිතේ නිසානේ තියෙන සීලයක් පැවිදි වෙනවා කියනකොට අදි සීලයකට යනවා කියන්නේ සුචරිත නිසානේ, දුෂ්චරිත නෙමෙයිනේ. තියෙන දුෂ්චරිතකම් අතහැරගෙන සීලෙන් තව තවත් උසස් වෙන්න යනවා. ඉතින් සතර සතිපට්ඨානය ඇති වෙනවා. එතකොට සතිපට්ඨානයත් එක්ක බොජ්ජංග වැඩෙනවා. දැන් මේවා ටික ගැන ගැඹුරු විග්‍රහයන් මම සිද්ධ කරපු දේශනා තියෙනවා පින්වත්නි. අන්තර්ජාලේ මේ බොජ්ජංග වැඩෙන විදිය, මේ බොජ්ජංග වැඩෙන එකෙත් හරි ලස්සන පැටර්න් එකක් තියෙනවා. මේවා ටික තේරුම් අරන් හිටියොත් ඔබට මේ නිවන් මඟ කියන එක සම්බන්ධයෙන් මම දැනුත් මේ මාර්ගය ඇතුලේ පුහුණුවට බැහැගෙනද නැද්ද කියලා තමන් ගැන තමන්ට තේරුම් ගන්න පුළුවන්. එහෙම නොතේරී මේක ඔය කවදා හරි වෙයි. අනේ හාන්දුරනේ අපිට ආසයි නිවන් දකින්න කොහෙන්ද පටන් ගන්න ඕනේ කියලා තේරෙන්නේ නැහැ කියලා හිත අතපතක ගා අඳුරේ යන්න පුළුවන් ගමනක් නෙමෙයි. මේ නිවන් මාර්ග කියන්නේ තනිකර සම්මාදිට්ඨියත් එක්ක යන ගමන. ඒ කියන්නේ දිට්ඨිය කියන්නේම දැක්මක් කියන එකයි. දැන් ඔය ඒක අපි මේ දිට්ඨි කියන්නේ pāli වචනේ. සංස්කෘතෙන් ඔක දෘෂ්ටි කියනවා. සිංහලෙන් දැක්ම කියනවා. හරිද? ඉංග්‍රීසියෙන් විෂන් කියන්නේ අපි. කියන්නේ දැන් ඔබ දන්නවා ඇස් කණ්ණාඩි විකුණන අය
ඕකේ සංස්කෘත වචනේ අරගෙන දෘෂ්ටි කියන වචනේ දෘෂ්ටි විශේෂඥයෝ කියලා ගහගෙන ඉන්නේ. ඒගොල්ලෝ දෘෂ්ටි විශේෂඥයෝ කියන්නේ මේ දිට්ටි කියන pāli වචනේ සංස්කෘත වචනේ ඔය. ඒතකොට දැක්ම කියන සිංහල වචනේ ඔය. දැන් ඔය සමහර කන්නාඩි විකුණන අය විෂන් කියන වචනේ පාවිච්චි කරනවා එතන. මේ ඔක්කොම භාෂාවල වෙනස මිස මේ එක කතාවක්. ඒතකොට ධර්ම මාර්ගයට ආපු කෙනා මෙච්චරකල් නොදැක්ක පැති දකින්න ගන්නවානේ. නොදැක්ක දේ දකින්න ගන්න එක. අනවබෝධ අවබෝධයට හැරෙන එක. නොපෙනුන පැති පේන්න ගන්න එක. මේව තමයි සම්මා දිට්ඨිය. අවබෝධේ ධර්මදේශන අහන්න ඇහැ ගැන නොදැකපු දෙයක් දකින්න ගන්නවා. ඇහැ කියන්නේ මොකද්ද? කොහොමද මේ ඇහැ හටගන්නේ? මේ රූපවල ඇත්ත කතාව මොකද්ද? මේකේ මායාව මොකද්ද? මේ පේන එක තමයි ටික ටික අවබෝධය එන එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. මේක හොඳට ඇස් අරන් යන ගමනක්. අඳුරේ අතක යන ගමනක් මේ ධර්ම මාර්ගේ නෑ. ඒතර මේ ශාසනය තුල අනේ මං කවදා හරි නිවන් දකින්න ඕනේ, කොහේ හරි ශාසනයක නිවන් දකින්න ඕනේ, අපි ඔක්කොම එකට මේකේ යන් කියාගෙන කොහෙන්ද පටන් ගන්න ඕනේ, මොකද්ද කරන්න ඕනේ කියලා දන්නේ නැතුව ඔහි අතක ගායන මේ ගමනක් මේකේ නැහැ. ඒකින්ද ඔබ හැම තිස්සෙම පින්වත්නි මේ කාරණා ටික තේරුම් අරගන්න. ඔබට මේ සතිපට්ඨානෙ වැඩෙන විදිය, බොජ්ජංග වැඩෙන විදිය, විඥා විමුක්තියටපත් වෙන විදිය අපි කරපු ඒ උත්තම දේශනා. මොකද ඒක පැය දෙකකට විතර ආසන්න කාල අරගෙන සාකච්ඡා කරපු කරුණු ඒ අග ටික බොහොම සරලව පැහැදිලි කරපු දේශන තියෙනවා. වොමනාය අපිට කමෙන්ට් එකක් දාන්න, අපි ඒ ලින්ක් දෙන්නම් මෙන්න මේක අහන්න කියලා. හොයාගෙන යන්න. ධර්මයට ආස කරන අයට මේ මාර්ගය ඇහෙනකොට ශ්‍රද්ධාව ඉපදිලා තමන් සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් ප්‍රමෝදයෙන් මේ ගමන යන්න කැමති අය, ඔබ ඉන්නේ කොතනද, මොන ජොබ් එකද කරන්නේ, ප්‍රශ්නයක් නැහැ. ඔබ මොන ඇඳුමද අදින්නේ, ඒව නෙමෙයි. මේක මේ හිත ඇතුලේ වෙන දෙයක්. ඒතර මේ ගමන යන ප්‍රමං කිව්වේ දැන් මං ඉස්කෝලේ යාළුවොත් එක්ක ඉන්නවා, ශිෂ්‍ය නායකයෙක් විදියට අවශ්‍ය වගකීම් ටිකක් දරනවා. පාසලේ තියෙන අනෙකුත් කටයුතු වලදීත් ඒවට ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙනවා. සමහර ලාවට කලා යම් කිසි කටයුතු වලදී ඒවට සම්බන්ධ වෙනවා. ස්පෝර්ට්ස් වල මේ ක්‍රීඩා පැත්තේ වැඩවලදී ඒවට සම්බන්ධ වෙන එක දේවල් වලට යොමු වෙනවා. හැබැයි මෙහි ඇතුලේ හිත එක්ක වෙනම දෙයක් දැන් වැඩ කරනවා. හරි? හිත වෙනමම අවබෝධයක්, ඒ කියන්නේ ඇස් ඇරි යනවා හිත ඇතුලේ දැන්. දැන් ලෝකෙ ඔක්කොම ඉස්සර වගේ අඳුරේ නැහැ. ටික ටික මේ මොකද්ද මම මේ කරන්නේ? ඇයි මේ මෙහෙම කරන්නේ? මම මොකද්ද දැන් කළ යුත්තේ ඉස්සරහට? හැමදේම දැන් ඇතුලේ විමර්ශනයක් යනවා. ඒ යෝනිසමනසිකාරය. ඒ යෝනිසමනසිකාරයෙන්ම තමයි පින්වත්නි මේක කරන්නේ. දැන් ඔන්න ධම්මාන ධම්මපටිපදාව මොකද්ද කියලා ප්‍රශ්නයක් තිබ්බනේ. ධම්මාන ධම්මපටිපදාව තමයි පින්වත්නි මෙතන අපිට ඔය මේ කොළපාට කොටුව ඇතුලේ යෝනිසෝ මනසිකාරය නිසා ඇති වෙනවයි කියලා කිව්ව කරුණු ටික තියෙනව නේද? මොනවද? සති සම්පජඤ්ඤේ. සති සම්පජඤ්ඤේ නිසා ඇති වෙන ඉන්ද්‍රිය සංවරය. මේව තමයි ධම්මානුධම්ම පටිපදාව කියන්නේ. ඉන්ද්‍රිය සංවරය නිසා ඇති වෙන ත්‍රිවිධ සුචරිතය. මේව තමයි ධම්මානුධම්ම පටිපදාව කියන්නේ. ඒ ත්‍රිවිධ සුචරිතය නිසා එන සතර සතිපට්ඨානෙ වැඩෙන එක. සතිපට්ඨාන නිසා සප්ත බොජ්ජංග වැඩෙන එක. මේව තමයි ධම්මානුධම්ම පටිපදාව කියන්නේ. ඔන්න යෝනිසමනසිකාර නිසා වෙන ධම්මානුධම්ම පටිපදාව. එතන මේ සූත්‍රයේ මේ චූටි කාරණේ ඇතුලේ කල්යාණ මිත්‍රාශ්‍රේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසමනසිකාරේ, ධම්මානුධම්ම පටිපදාව කියන සියල්ලම තියෙනවා පින්වත්නි. හරිම ලස්සනයි, හරිම පැහැදිලි. හිත ඇතුලේ සිද්ධ වෙන මේ පොන්චි දේ තුළ ධම්මානුධම්ම පටිපන්න වීමක් කියන එක හැම දහම් පදයක් විමසන සිහි කරන හැම තැනකම සිද්ධ වෙනවා. එක තැනකවත් නෑ කියන්න බෑ. ඔබ ධර්මය අහන තැනත් මේ හතරම තියෙනවා පින්වත්නි, මතක තියාගන්න. ධර්මය අහන දැන් මේ මොහොතේත් ඔබට මේ හතරම තියෙනවා. කොහොමද හතර තියෙන්නේ? මේ මොහොතේ ඔබ කල්යාණ මිත්‍ර ආශ්‍රයක් කරනවා, සද්ධර්මයේ කියා දෙන ඇසුරක් පවත්වනවා නම්, සද්ධර්මයේ ඇහෙන, සද්ධර්මයේ ඔබට කියා දෙන යම් කිසි ඇසුරක්. දැන් ඔබට අපිව ඇසුරු කරනකොට මේ වෙලාවේ අපි සද්ධර්මයේ කියා දෙනවා. ඒතර දැන් සද්ධර්මයේ කියා දෙන අපිව ඇසුරු කරනවා. ඒ ඇසුරු කරනකොට එතෙන්දී සද්ධර්මයේ කියා දෙන හැම තැනකම
කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක පරිපූර්ණයි. ඒ සද්ධර්ම ශ්‍රවණයත් එක්ක යෝනිසෝමනසිකාරය කියන්නේ ඒ අහන දේශනාව ඔස්සේ නුවණින් විමසීම කියන එක දැන් මේ දේශනේ අහන තැනම ඔබ තුල තියෙනවා. ඔබේ හිත මේ වෙලාවේ තියෙන්නේ කුසල් සිතකද අකුසල් සිතකද? ඔබේ සිත මේ වෙලාවේ තියෙන්නේ ඇලීම් ගැටීම් එක්කද ධර්ම මනසිකාරයකද? ඉතින් ධර්ම මනසිකාරයක කියන්නේ ඒ මනසිකාරය තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. හරිද? එතකොට ඇලීම් ගැටීම් ඇති වෙන තැන තමයි අයෝනිසෝමනසිකාරය තියෙන්නේ. ඇලීම් ගැටීම් නැති තැන තියෙන යෝනිසෝමනසිකාරය. එහෙනම් දැන් ධර්ම මනසිකාරයක් සිද්ධ වෙනවා කියන්නේම කල්යාණ මිත්‍ර ආශ්‍රයත් එතන ඇත, සද්ධර්ම ශ්‍රවණයත් එතන ඇත, යෝනිසෝමනසිකාරයත් එතන ඇත. එතකොට මේ තුනම තියෙනවා. දැන් ඔබ මේ දේශනේ අහන් ඉන්න තැන ඔබට ශ්‍රද්ධාව උපදින්නේ නැද්ද? අනේ බුදුරජාණන් වහන්සේගේ මේ මාර්ගයේ යන්න ඕනේ මං, මේ විදිහට කරන්න ඕනේ මං, මේක මං පිළි අර ගන්නවා කියන ඔබේ හිත ඇතුලේ අහන කරුණු ගැන එන ගෞරවයේ ශ්‍රද්ධාව කියන මේ ගෝතම හාමුදුරුවෝ ගැන එන එකක් නෙමෙයි. ඒ ඔබ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ. මේ කතා කරේ මගේ කරුණු නෙමෙයි. මේ පැටර්න් එක මං හදපුවා නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පැටර්න්. එතකොට මේ දේශනේ ඇහුව මිනිස්සයා තනිකර වෙන පරිවර්තනය ගැන හරි ලස්සනට මේ පෙන්නපු පැටර්න් එක මං හදපුවා නෙමෙයි. මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය. ඒතර ඔබ මේක පිළිගන්නවා කියන එක ඔබ තුල ඇති වෙන ශ්‍රද්ධාව. තථාගතස්ස බෝධින්. ඔබ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළි අරන් ඉවරයි. එතකොට ඔන්න ඒ ශ්‍රද්ධාව ධම්මානුධම්ම පටිපදාවට අයිති. එතකොට ඔබ තුල මේ වෙලාවේ තියෙන සිහියද අසිහියද මේ දේශනේ අහන් ඉන්න තැන තියෙන සිහියද අසිහියද? සිහිය. ඒක ධම්මානුධම්ම පටිපදාවට අයිති. ඔබ මේ දේශනේ අහන් ඉන්න තැන ඔබට වීරියක් ඇති වෙනවා නම් ඒක ධම්මානුධම්ම පටිපදාවට අයිති. ඔබ මේ දේශනේ අහන් ඉන්න තැන නීවරණ වලින් ඈත් වෙලා හිතේ සංසිඳීමක් හැදෙනවා නම් ඒක ධම්මානුධම්ම පටිපදාවට අයිති. ඔබ මේ දේශනේ අහන් ඉන්න තැන ඔබට ඇති වෙන්නේ ප්‍රඥාවද දුෂ්ප්‍රඥ බවක්ද? ඔබේ ප්‍රඥාව ටික ටික ඔබේ අවබෝධය වැඩි වෙනවා කියන්නේ ඒ ප්‍රඥාව ධම්මානුධම්ම ප්‍රතිපදාවට අයිති. එහෙනම් මේ බණ ටික අහන තැනත් කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ ධම්මානුධම්ම ප්‍රතිපදාව යෝනිසමනසිකාරය ඔක්කොම තියෙනවා. හරි මේ අංග හතරම තියෙනවා. එතකොට අපි හිතමු දේශනේ අහන්න නැති වෙලාවට ඔබ හිතන්න දැන් ඔබ මේ දේශනෙන් පස්සේ ඔබ යනවා නාන කාමරයට. ගිහිල්ලා ඔබ එතන මුණකට හොදනවා, ඇඟපත සෝද ගන්නවා. එතකොටත් ඔබට මේ ධර්මය ගැන සිහි වෙනවා. ඉතින් ධර්මය ගැන සිහි වුණා කියන ධර්මය ගැන සිහි කරන සමහරවිට ඔබේ හිතේ ඇති වෙන කෙලෙස් හඳුනා ගැනීම ඇති. ඔබට මොනවා හරි එක් තැනක කාගෙන හරි තරහක්, අකුසල සිතක්, මොකක් හරි ඇලීමක් මොකක් හරි එනවා. ඒ ආපු තැනට අග්ගාලා සිහිය ඉපදිලා ධර්මය මතක් වුණොත් එතනත් යෝනිසමනසිකාරයේ ධම්මානුධම්ම පටිපදාවයි තියෙනවානේ. ඒ සිහිවීම තුළ යෝනිසමනසිකාරය තියෙනවා, ධම්මානුධම්ම පටිපන්න වීමකුත් තියෙනවා. ඉතින් ওই දෙක තියෙනවා කියලා කියන්නේ පින්වත්නි. දැන් ඔබට එතන ඒ ටික හැදුනේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් ලබාගත් සද්ධර්ම නිසා. ඒ නිසා අර බාත් รู ම් එකේ හිටියත් සෝතාපට්ටි අංග හතරම එතන වැඩෙනවා ඔබට. ඉතින් ඕක තමයි නිවන් මඟ. ඕකෙන් පිට මුකුත් නැහැ. මේකම තමයි ටික ටික ගැඹුරට යන්නේ. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා. මේක පිළිවෙලින් පිළිවෙල දන්නේම නැහැ ඔබ ගැඹුරට යනවා. ගැඹුරුම ටික ඔබට තේරුම් ගන්න මේ සරල ටික ඉස්සෙල්ලා කරන්න. කරන්න දෙයක් නැහැ, කෙරෙනවා. බොහෝ දෙනා මේ ධර්මය අහන්න ටික ආසාවෙන් නැඹුරු වෙනකොට එයා තමන්ම දන්නේ නැතුව ඉස්සර මෙහෙම පිටිපස්සට හැල්ල බැලුවට පස්සේ සෑහෙන ඉස්සරට වැඩිය දැන් දුරක් ඇවිල්ලා. බොහෝ දෙනාට ඒකයි ස්වභාවය. ඉතින් එයා හිතන් ඉන්නවා කවදා හරි පටන් ගන්න ඕන, කොහෙන් පටන් ගන්නද මට තේරෙන්නේ නැහැ, පටන් අරන් ඉන්නේ. ඔබට තේරෙන දැන් මේකද යන්න. ඒ නිසා ඔබ මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකෙක්, මේ ශාසනය තුල කෙනෙක්. මේ ශාසනයෙන් පිට නැහැ. එහෙම හිතන්න. මට තාම තේරෙන්නේ නැහැ මං කොහෙන් පටන් ගන්නද කියලා දන්නේ නැහැ කියලා කියනවා කියන්නේ ඔබ තාම ශාසනයේ නෙමෙයි වගේ. ඔබ දැන් ශාසනයේ ඇතුලේ. දැන් ඔබට තියෙන මේක පුහුණු වෙන්න. අපි දැන් එතනින් එහාට කොහොමද මේ සතිපට්ඨාන වැඩෙන්නේ? කොහොමද මේ බොජ්ජංග වැඩෙන්නේ? මේ බොජ්ජංග වැඩනකොට පවා මේ කියපු ටික ඇතුලේ බොජ්ජංග වැඩන විදියක් තියෙනවා. මම අර ඔබට කිව්ව සප්ත බොජ්ජංග ගැන දේශනාවක් අහන්න උත්සාහ කරන්න. අපි ඒකට අවශ්‍ය ලින්ක් එකත් ඔබට අවස්ථා උමනායට දෙනවා. ඒ කියන්නේ අවශ්‍ය අය ඉල්ලගන්න කමෙන්ට් එකකින් අවස්ථාව ලැබෙයි ඔබට. ඒ හරහා මේ කියපු කරුණ වලට අදාළ කොතන හරි දෙයක් තේරෙන්නේ නැත්නම් ඒවට අදාළ පරණ දේශන අහන්න අවස්ථාව හදලා දෙන්නම්. ඒ කාරණාව තව දුරට වැඩි දුර පැහැදිලි කරගන්න.
ඉතින් හැම දිනාටම අවිජ්ජා සූත්‍රය ඇසුරු කරගෙන අද දවසේ මේ කියලා දුන්න උතුම් දේශනාව අපි දැන් නිමාවටපත් කරන්නයි පින්වත්නි සූදානම් වෙන්නේ. හැම දිනාටම මේ වෙලාවේ ඊ타ම මෙත්සිතින් ආශිර්වාද කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ඔබට යම් වටහා ගැනීමක් සඳහා මෙතෙක් මෙච්චර වෙලාවක් සිදු කරපු මේ සියලු දේශනාව ඊ타ම ගෞරවයෙන් ශ්‍රවණය කරගෙන හිටපු හැම දෙනා තුළම කුසල් වැඩුණා. ආයේ වැඩුණා නම් කියන්නේ මං කුසල් වැඩුණා. ඒ වැඩිච්ච කුසලයන් ඔබට මේ රැස් වෙච්ච පින ඔබ හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ ඉක්මන් කර ගැනීම පිණිසම ඒකාන්තයෙන්ම හේතු වාසනා වෙත්වා. ඔබ තුළ තව තවත් කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්මය ලැබෙන්න යෝනිසෝ මනසිකාරයෙන් ධම්මාන ධම්ම ප්‍රතිපන්න වෙන්න ඔබට නිරන්තරයෙන්ම මේ හැම පිනක්ම හේතු වාසනාම වෙත්වා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ ධර්ම දේශනාව දායකත්ව දේශනාවක් විදිහටයි සජීවීව මේ වෙලාවේ සිද්ධ කරන්නේ. ඉතින් අපි විශේෂයෙන් ආශිර්වාද කරනවා අද දේශනාවේ දායකත්වයට එකතු වෙන්නේ පින්වත් හසිත නුවන් ජයවර්ධන පුතණුවන්, දකුණු කොරියාවේ සේවය කරන මේ පින්වන්ත පුතා ඊටාම් ශ්‍රද්ධාවන්ත දරුවෙක්. අපිත් එක්ක සාකච්ඡා කරලා මේ දේශනාව ඇතරම දින කිහිපයකට පෙර මේ දේශනාව සඳහා මේ විකාශන කටයුතු වලට ඒ පුතාගේ අවශ්‍යතාවය තිබ්බේ. නමුත් හේතු කිහිපයක් නිසා අපිට අද දවසේ තමයි මේ සඳහා අවස්ථාව යොදා ගන්න ලැබුණේ. ඉතින් ගොකරැල්ල පහළගම ගොඩගම පදිංචිව සිටින මේ කාලේ දකුණු කොරියාවේ සේවයේ නියුතුව සිටින ආදරණීය හසිත නුවන් ජයවර්ධන පින්වත් පුතණුවන්ට අපි තමන්ගේ ජන්මදිනය වෙනුවෙන් පවත්වන මේ ධර්මානුශාසනාව නිසා ඒ පුතාට අපි ඒ කල්යාණ වූ ජන්මදිනයට ආශිර්වාද කරනවා. පසුගිය මැයි 4 වෙනිදා තමයි පුතාගේ ජන්මදිනය තිබුණේ. ඉතින් හසිත පුතාට අපි ඊටාම සෙනෙහසින් ආශිර්වාද කරනවා. කායික සුවය, මානසික සුවය, දීර්ඝායුෂ සැලසීලා බොහොම සුවසේ මේ ශාසනය තුළ බොහෝ කුසලයන් රැස් කරගන්න, අවශ්‍ය පින් රැස් කරගන්න දීර්ඝායුෂ ලැබිලා සුවසේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය නිරන්තරයෙන්ම ලබන්න හසිත නුවන් ජයවර්ධන පුතාට වාසනාව ලැබේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ධර්ම අවබෝධ ඉක්මන් කරගන්න පුතාට වාසනාව ලැබේවා. කොතන හිටියත් මොන රටේ හිටියත් බොහොම සිහිනුවණින් සති සම්පජඤ්ඤයෙන් කටයුතු කරන්න ඒ පුතාට වාසනාව වාසනාවම සැලසේවා කියලා අපි මෙත් සිතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම හසිත නුවන් ජයවර්ධන පුතණුවන්ගේ ආදරණීය සුජීවත්ව සිටින මෞතුමියට අපි මේ වෙලාවේ විශේෂයෙන් ආශිර්වාද කරනවා. ඩීජී වයලට් චන්ද්‍රාවති පින්වත් අම්මට තමයි මේ වෙලාවේ මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන්නේ වයලට් චන්ද්‍රාවති පින්වත් ඒ පින් ඇති අම්මට කායික සුවය, මානසික සුවය, දීර්ඝායුෂම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පරිලෝකයට යෙදුන එම් ජයවර්ධන පියාණන්ටත් මේ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පින්වත් එම් ජයවර්ධන පියාණන් ඇතුළු කොට ඇති ඒ පුතණුවන්ගෙත් ඔබ හැම දෙනාගේමත් සංසාරගත සියලු මේගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලෝව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. සාදු සාදු සාදු. දෙවියොත් සතුටින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි දෙවියන්ටත් ආශිර්වාද කරමු. ඒ වගේම මේ වෙලාවේ අරමුණු වශයෙන් තවත් සිහිපත් කරගෙන තින වල්පොළ ගෞතම කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මෙන්ම සේවක මඩුල්ලේ සියලු දෙනාට මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම පිරිනිවී යන්නට මේ පින් හේතු වාසනාම වේවා කියලා ඉපතුණුවන් සටහන් කරගෙන තියෙනවා. ඉතින් ධර්ම ශ්‍රවණය කරපු පින් ඇති හැම දිනාටමත් අපි මේ වෙලාවේ තාම මෙත් සිතින් ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. Facebook පිටුව හරහා වල්පොළ ගෞතම තේරෝ Facebook පිටුව හරහා ඒ වගේම ගෞතම සංදේශනා කායික සුවය, මානසික සුවය සැලසේවා. මේ නිවන් මඟ තුල මොහොතක් පාසා ඔබට පියවරෙන් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු.